අපි මේකෙදී විභාගයෙන් ඒකතල බල ගානේ ඕන තියරි ටික මේ A-level ගණන් ටික හදන ගමන් විවරණයක් කරගන්න තමයි යන්නේ. එතකොට ඒකේ අපි සූත්‍ර වලින් හදනට වඩා ගොඩක්ම මේ ගණන් ටික ගාන ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් අරන් හදමු. සම්පූර්ණ තියරි ටික අහු වෙන විදිහට විභාගයට ඕන තියරි ටික අහු වෙන විදිහට මේක කරගෙන යනවා. 2016 ඉඳන් පටන් අරන් උඩ කරන් යමු. ඔයාලා ගාව ඒ ඕන ගාන නැත්නම් මම PDF එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට අරගෙන ඩවුන්ලෝඩ් කරන් බලන් ගිය හැකියි. හරිද? ඊට මුලින්ම 2016 ගානෙන් පටන් ගමු. අපිට 2016 කියනවා ABCD සමාන්තර ආශ්‍රයක AB සමානයි 2 මීටර හා AD සමානයි 1 මීටරයි යයිද BAD කෝණයේ අංශක 60ක් යයිද ගනිමුළු. තවද CD හි මධ්‍ය ලක්ෂ්‍ය E යයිද ගනිමුළු. ටිකක් කියන් ගියම් බලන්න විශාලත්ව බල ටික දීලා තියෙනවා. ඒවම දීලා තියෙනවා යට දෙවෙනි ඡේදය අහලා තියෙනවා. සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව B සිට 3 බෙදීම 2 මීටර දුරකදී දික් කරන ලද AB හමු වන බවත් පෙන්වන්න කියලා. ඔය AB කැපෙන තැනක් ගැන අහනනේ. ඔය දික් කරන ලද AB හමු වන තැනක් කියන්නේ කැපෙන තැනනේ. ඒතකොට කැපෙන පාදය මේක නම් AB නේ. එහෙනම් අපි සාමාන්‍ය රූපය ඇඳගද්දී කැපෙන පාදේ තිරස්ව විදිහට අඳිනවා. මොකද ඒතකොට ගාන අඳින්න හදන්න ලේසියි. හරිද? නැතු වෙනසක් වෙන්නේ නැහැ. ගාන හදාගන්න ලේසියි මේකෙදි. එතකොට මම AB පාදේ තිරස් වෙන විදිහට සමාන්තර රාශියක් ගහ ගන්නම්. මේකෙදි බලන්න මෙයා කියනවා AB සමානයි 2 මීටර AD සමානයි 1 මීටර කියනවානේ. එතකොට මම තිරස් පාදේ ලොකුවට අඳිනවා. මොකද 2 මීටර ටිකක් අර පෙනුම ගන්න ඕන හින්දා AB තිරස් පාදේ ලොකුවට ඇඳලා සමාන්තර රාශියක් ගහ ගන්නවා. හරිද? එතකොට මම දාගත්තොත් සමාන්තර රාශියක් මේ වගේ එකක් දාගත්ත හැකි. කොහොම සමාන්තර රාශිය ඇඳගෙන තිරස් පාදේ AB කියලා නම් කරගෙන ABCD නේ. එතකොට ඔහම පිළිවෙලට දාගන්නවා. ඊට පස්සේ ආ දීලා තිබ්බ තොරතුරු ටික දාගමු. AB කියන්නේ 2 මීටරලු. ඔයාලන්න සමාන්තර රාශියක සම්මුඛ පාද දිගින් සමානයි. එහෙනම් මේකත් 2 මීටර. මේක 1 මීටර කියලා දීලා තියෙනවා. එහෙනම් මේකත් 1 මීටර. ඊට පස්සේ කියනවා BAD කෝණය අංශක 60යිලු. BAD කෝණය කියන්නේ මේක අංශක 60යිලු. අපි දන්නා සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන්තර රාශියක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මෙතන 60යි නම් මෙතනත් අංශක 60යි. හරිද? අපිට එතකොට මේකේ ඉතුරු කෝණ දෙක හුවේ ක්‍රම දෙකක් තියෙනවා. අපි ලේසි ක්‍රමෙන් බලමු. මෙතන බලන්න ඒකාන්තර කෝණයන්නේ තියෙන්නේ. එහෙම ගත්තම ඒකාන්තර කෝණයක්. එහෙනම් මෙතන අංශක 60යි. එහෙනම් මෙතන අංශක 120යි. සම්මුඛ කෝණය හින්දා මෙතනත් අංශක 120යි. ඕවත් දාගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? හරිද? ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා CD හි මධ්‍ය ලක්ෂ්‍ය E ලු. CD කියන්නේ මේක E. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය E. කොහොම ලකුණු කරගත්තා. එහෙනම් මේක දෙකට බෙදෙන්න එපා. ඊට පස්සේ කියනවා යයි ගනිමුළු. ඊට පස්සේ විශාලත්ව නිව්ටන් දීලා තියෙන බලපිළිවෙලින් පාදවල ක්‍රියා කරනවා. ඒ ටිකක් දාගන්න ඕන. මම වෙන පාටකින් දාගන්න. ඔයාලා උනත් රූපය ඇඳගද්දි පුළුවන් නම් පාට දෙකක් පාවිච්චි කරන්න. නැත්නම් පැන්සිලෙන් අදිනවා නම් ඔයාලට පුළුවන් බලය දාලා මේකේ ඒ කියනවනේ AB එකේ 5 නිව්ටන් තියෙනවා කියලා. 5 නිව්ටන් දාලා ඔයාලා මෙහෙම රවුන්ඩ් කරගත්තත් කමක් නැහැ. පැන්සිලෙන්ම අදිනවා නම්. ඊට පස්සේ BC කියන එක 5 නිව්ටන්. මොකද මේ රවුන්ඩ් කරගෙන අපිට ඒකට බලය වෙනස් දකින්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට දිගත් එක්ක පැටලෙන්න පුළුවන්. BC කියන්නේ 5 නිව්ටන්ලු. මම රවුන්ඩ් කරන්න ඕනේ නැහැ. ඉතින් මම පාට දෙකකින් දාන්නේ. මම මේ ටික දාගන්න ඉක්මනට. DC කියන්නේ 2 නිව්ටන්. DA කියන්නේ 4 නිව්ටන්. BE කියන්නේ 3 නිව්ටන්. BE කියන්නේ මේකනේ. මේක 3 නිව්ටන්. බලන්න අපිට දන්නේ නැති කෝණ ටිකක් තියෙනවා දාගන්න එක හොඳයි ඈ. බලන්න මේක බලන්න. මෙතන මධ්‍ය ලක්ෂ්‍යනේ. මධ්‍ය ලක්ෂ්‍යය නම් මේ මුළු එක 2 මීටර. ඒතකොට මේ දෙක 1 මීටර ගන්න වෙනවානේ මධ්‍ය ලක්ෂ්‍යය හින්දා. මේ 1 මීටර 1 මීටර නම් මේ ත්‍රිකෝණය ගත්තාම සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණයක මොකද වෙන්නේ? සමාන පාද දෙකට සම්මුඛ කෝණ දිගින් විශාලත්වයෙන් සමානයි. එතකොට මේ දෙක කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. අපි දන්නවා කෝණයේ අභ්‍යන්තර කෝණ වල height 180යි. මෙතන කෝණයේ අංශක 60යි කියන්නේ 180න් 60ක් ගියාම 120යි. එතකොට මේ කෝණ දෙක එකතු 120ක් වෙන්න ඕන. දෙකම විශාලත්වයෙන් සමාන හින්දා මේ දෙකම 60 60 වෙනවානේ. මේ දෙකම 60 60 වෙනවා. මේවා සාමාන්‍ය දේවල්. හරිද? ඔය ටික දාගත්තාම ඇති. ඊට පස්සේ කියන ටික බලන්න. දැන් එතකොට ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ කැලේ කියන්නේ එතකොට ඒවායේ සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මේ බල සියල්ලේ සංප්‍රයුක්ත බලය ඊට සමාන්තර වෙන බව පෙන්වනවා. ඒ විශාලත්වය සොයන්නේ කියලා. මොකද්ද මේ සංප්‍රයුක්ත බලය කියන්නේ? සංප්‍රයුක්ත බලය කියන්නේ මේ දැන් පද්ධතිය ගත්තම බල ගොඩක් තියෙනවානේ. මේ බල ගොඩෙන් සිදුවන කාර්ය සිදුවන තනි බලයට කියනවා සංප්‍රයුක්ත බලය කියලා. මේ බල ගොඩෙන් සිදුවන කාර්ය සිදුවන තනි බලයට කියනවා සංප්‍රයුක්ත බලය කියලා. හරිද? එහෙනම් අපි සාමාන්‍යයෙන් දන්නවා සංප්‍රයුක්ත බලය හොයන්න සාමාන්‍යයෙන් දන්නවන්නේ. මොකද කරන්නේ බල දෙකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් බල දෙකක් ආනතව තියෙනවා නම් අපි දන්නවා වෙන සූත්‍රය මොකද්ද? සංප්‍රයුක්තය සමානයි මෙයා P මෙයා Q කියලා ගත්තොත් P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos θ. කොහොමනේ බල දෙකක් ආනතව තියෙනවා නම් වෙන්නේ
එතකොට මම මෙතන θ 90 වුණොත් බල දෙක ලම්බක වෙනවා. බල දෙක ලම්බක වෙනවා. එතකොට මෙතන cos θ බිඳුව වෙනවා නේ. cos 90 බිඳුව වෙන්නේ. එතකොට බල දෙකක් ලම්බකයි නම් සම්ප්‍රයුක්ත ගන්නේ මොකෙන්ද? මෙතන r අරගෙන කොහොමනේ? එතකොට r ගද්දි මේකේ වර්ගමූලය එනවා. එතකොට මේ ආනත බල දෙක සම්ප්‍රයුක්ත හොයනට වඩා ලේසි ලම්බක බල දෙක සම්ප්‍රයුක්ත හොයන එකනේ. පද දෙකයිනේ තියෙන්නේ. එතකොට දැන් බල කිහිපයක් තියෙනවා නම් මොකද කරන්නේ? අපි දන්නවා බල විභේදනය. බල විභේදනය කියන්නේ මොකද්ද? යම් කිසි බලයක් ගත්තාම r කියලා බලයක් ගත්තාම එයාව ඕනෑම දිශාවකට කඩා ගන්න පුළුවන්ලු. දැන් මෙයා මෙතන ඉඳන් θ පැත්තකට ගත්තොත් මෙයා මේ පැත්තට විභේදනය කරගත්ත හැකිලු r cos θ කියලා. හැම වෙලෙම කියනවා එක බලයකින් විභේදන සංරචක එකක් නෙමෙයි දෙකක් ඉන්න ඕන. හැම වෙලෙම විභේදන සංරචක දෙකක් ඉන්න ඕන. ඒකට අනිත් විභේදන සංරචක එනවලු මෙයා විභේදනය කරන දිශාවට ලම්බකව. දැන් මෙයා තියෙන බලය අතර පැත්තටනේ. ඒක ලම්බකව කියන්නේ මේ පැත්තට නේ. r sin θ කියලා එනවා. r sin θ කියලා එනවා. එතකොට මෙයා කියන්නේ මෙහා විභේදනය කරාම කොහොමද විභේදනය වෙන්නේ? විභේදනය කරාම මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තයෙන් මුලින් තිබ්බ r බලය එනවා කියලා තමයි කියන්නේ. බලන්න r sin θ ගේ වර්ගය දාන r cos θ ගේ වර්ගය. වර්ගමූලයෙන් සංප්‍රයුක්ත වෙන්න ඕන. මොකද ලම්බක බල දෙකන්නේ. එතකොට බලන්න මෙතනින් r එකක් එළියට ගත්තොත් වර්ගමූල එළියට r එනවා. ඇතුළේ එනවා sin වර්ග θ දාන cos වර්ග θ. අපි ත්‍රිකෝණමිතිය දන්නවා sin වර්ගය දාන cos වර්ගය එකයි කියලා. එතකොට එකේ වර්ගමූල එකයි සංප්‍රයුක්ත වෙනවා r කියලා. දැන් හැම වෙලෙම විවේදනය කරන්නේ එක බලයක් සංරචක දෙකකට ඒ සංරචක දෙකේ සංප්‍රයුක්තයෙන් මුල් බලය එන්න ඕන. හරිද? ඒතර විභේදනය කරද්දී අපිට ඕන පැත්තකට විභේදනය කරගත්ත හැකි. ඒ පැත්තට විභේදනය කරනවත් එක්කම යාට ලම්බක දිශාවට මොකද්ද? අනිත් විභේදන සංරචක එන්න ඕන. කෝණේ පැත්තට එන්නේ cos, කෝණේ පැත්තට එන්නේ sin. ඒතර අපි දැන් මේ වගේ බල ගොඩක් තියෙද්දි කරන්නේ යම් කිසි පැති දෙකක් ගන්නවා. යම් කිසි පැති දෙකක් අරගෙන එතන මම x දිශාව සැලකුවා කියලා. අරගෙන මේ බල සේරම මේ පැත්තට විභේදනය කරනවා. විභේදනය කරද්දී මෙයාගේ අනිත් සංරචක එනවා y ධන පැත්තට හරි y ඍණ පැත්තට හරි. බලයේ තියෙන පැත්ත අනුව y ධනද ඍණද කියන එක වෙනස් වෙනවා නේ. එතකොට කරන්නේ ලම්බක දිශා දෙකක් සලකලා විභේදනය කරලා මෙන්න මේ විදිහට සම්ප්‍රයුක්තය හොයන එක. ඒකයි අර ලම්බක දිශා දෙකකට සම්ප්‍රයුක්තය ගන්න. මෙතන තියෙන වෙනස තමයි බලන්න. මෙයා කියනවා a ඊට සමාන්තරයි කියලා සම්ප්‍රයුක්තය පෙන්වන්නේ. සම්ප්‍රයුක්තය a ඊට සමාන්තරයි කියලා පෙන්වන්නේ. ඒ e කියන්නේ මොකද්ද? මෙන්න මෙයානේ. ඒ e කියන්නේ මෙන්න මෙයා මේ. මෙයා තමයි ඒ e කියන්නේ. අපි කෝණ දාගත්තොත් බලන්න ඒ e ගේ ඔහොම තමයි. අපි දන්නවා මෙයා 1 මීටර. මෙයාත් 1 මීටර. සමද්විපාද ත්‍රිකෝණයක්. මෙතන කෝණය සමාන වෙන්න ඕන. ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල 180යි. මෙතන 120යි. එහෙනම් ඉතුරු 60යි. මෙතන 30යි මෙතන 30යි කියලා තමයි එන්න ඕනේ. ඔව දාගන්න ඕනේ. එතකොට මෙතනත් 30යි නේ. හරිනේ. ඉතින් අපිට මෙතන දාගත්තේ මේ දෙක ලම්බකයි මේ 60යි 30යි 90යි 180 වෙන්නේ මෙතන ලම්බක වෙන්න ඕන. ඔන්න ඔය ටික අපිට දාගත්ත හැකි ඔය විදිහට. හරිද? සරලයි. ඊට පස්සේ දැන් මෙයා කියනවා මෙයාලගේ තියෙන සංප්‍රයුක්ත බලය A ඊට සමාන්තරයි කියලා පෙන්වන්නලු. අපිට මෙතන කරන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි බලන්න යම් කිසි දිශාවකට බලයක් තියෙනවා. බලන්න දැන් මම මේ බල සේරම මම මේක සරලව පුළුවන් අපිට විභාගයට ඕන ටික කියලා දෙන්න. හරිද? මම බල සියල්ලම යම් කිසි දිශාවකට විභේදනය කරනවා. ඔන්න මේ පැත්තට විභේදනය කරනවා කියලා හිතන්න. විභේදනය කරද්දී මෙයාගේ අනිත් සංරචක එනවා මෙයාට ලම්බක. ලම්බක වාගේ යනවා මේ පැත්තට. මේ පැත්තටත් එන්න පුළුවන්. දැන් මේ කියාව මේ පැත්තට කියමු. විභේදනය මේ පැත්තට කරාම මේ පැත්තට ආව බලය f කියලා. මේ පැත්තට ආව බලය f dash කියලා. හරිද? එතකොට මේ දෙකේ සංප්‍රයුක්ත දිශාව සැලකුවොත් ළමයි එන්නේ බලන්න. මේ දෙකේ සංප්‍රයුක්ත දිශාව සැලකුවොත් එන්නේ කොහොමද අපි සංප්‍රයුක්තයක් ගන්නෙ? බල ටික ගලා යන විදිහට ඇඳාම මූල ලක්ෂයේ ඉඳන් අවසාන ලක්ෂයට අඳින රේඛාව සංප්‍රයුක්ත දිශාව වෙනවා කියනවා. ගලා යන විදිහට අඳිනවා කියන්නේ මෙන්න මෙයා f. ගලා යන්න නම් මේ විදිහට යන්න ඕනේ බෑ. f ගෙන් ඉවර වෙලා ඔන්න ගලා යන. ඊතල ගලා යන විදිහට තියෙන f dash. එතකොට සංප්‍රයුක්ත වෙනවා කියනවා ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර අඳින රේඛාවෙන් ආරම්භක ලක්ෂය සිට අවසාන ලක්ෂයට අඳින ඊතලය. ඔහොම එනවා කියනවා. හරිද? එතකොට එහෙනම් දැන් මෙයාගේ සංප්‍රයුක්ත මේ පැත්තට බලයකුයි මේ පැත්තට බලයකුයි තිබ්බොත් සංප්‍රයුක්තය සාමාන්‍යයෙන් එන්නේ ওই වගේ එකක් නේ. ඔහොම තමයි දිශාව වෙන්නේ. දැන් ඔහොම නැතුව හිතන්න මෙතන f වෙලා දැන් මම මේ පැත්තට විභේදනය කරද්දි මෙතන f වෙලා මෙතන බිඳුව වුණොත් මොකද වෙන්නේ? මෙතන බලය බිඳුව වුණා. එතකොට මෙතන බලයක් නැහැ වගේ නේද? මෙන්න මේ බලේ නැහැ වගේ. එතකොට ගලා යන්න අඳින්න දෙයක් නැහැ. කෙලින්ම මේ බලය විතරයි තියෙන්නේ. එහෙනම් දිශාව කොහෙද? මෙන්න අපි මේ සලකපු දිශාවම තමයි සංප්‍රයුක්ත දිශාව වෙන්නේ නේ. සලකමු දිශාවම තමයි සංප්‍රයුක්ත දිශාව වෙන්නේ. දැන් මේ ගාන ඇතුළේ කියන්නේ ඒ ඊට සමාන්තරයි කියලා පෙන්වන්න කියන්නේ. ඒ ඊගේ තියනවා නෙමෙයි ඒ ඊට සමාන්තරයි.
එතකොට මම එනම් මේ බල සේරම AE පැත්තට විභේදනය කරනවා. මේ බල සේරම AE පැත්තට විභේදනය කරනවා. එයාලගේ අනිත් විභේදන සංරචකෙ ඉන්න පුළුවන්. මෙයාට ලම්බව අනිවාර්යෙන් එන්න ඕන ලම්බව මේ පැත්තට හරි මේ පැත්තට හරි. අපි මේ පැත්තට ගමුකෝ. එතකොට AEට යම්කිසි අගයක් ඇවිල්ලා AE පැත්තට ආපු සංරචකෙ යම්කිසි අගයක් ඇවිල්ලා එයාට ලම්බක ආපු බලයෙන් බිඳුවක් ආවා. ලම්බක ආපු බලයේ විශාලත්වයේ බිඳුවක් වුණොත් මේ සම්ප්‍රයුක්තය මොන දිශාවටද දැන් තියෙන්නේ? මේ බලයේ බිඳුව හින්න මේ බලේ නෑ. එතකොට AE පැත්තටනේ. අයිනම් මට AEට සමාන්තරයි කියලා පෙන්වන්න මොකද කරන්න ඕනේ? බල සියල්ලම AE පැත්තට විභේදනය කරනවා. ඒත් එක්කම එයාගේ අනිත් ලම්බක සංරචකයේ විශාලත්වයේ බිඳුවයි කියලා පෙන්වනවා නම් අපිට කිව්ව හැකි මෙයාලගේ සම්ප්‍රයුක්තය කෙලින්ම AEට සමාන්තරයි කියලා. දැන් ඕක තමයි මම කරන්න යන්නේ. බලන්න. AEට ලම්බකව AE දිශාවට හා AEට ලම්බකව විභේදනය කරමු. හරිද? එතකොට දැන් අපි බලෙන් බලයට විභේදනය කරා යම්. හරි ක්‍රමේ අපිට මේක මුලින් අරන් පස්සේ මේක ගත්තා. ඒ තේරෙන්න හින්දා අපි බලෙන් බලයට විභේදනය කරා යම්. 5 නිව්ටන් බාන්ඩ් අපි කරනවා AE දිශාවට විභේදනය. බලන්න. 5 නිව්ටන් එයාගේ පැත්තේ තියෙන කෝණයේ අංශක 30යි. එතකොට cos 30යි කියලා එනවා. එතකොට මම මේ පැත්ත තමයි ධනයි කියලා සලකන්නේ. AE ට තියෙන පැත්ත ධනයි කියලා සලකනවා. එතකොට මෙයාගේ එක සංරචකයා මේ පැත්තට එනවා නම් එයාගේ ලම්බක සංරචකෙත් තව එකක් තියෙනවා. එහෙනම් AEට ලම්බකව මේ පැත්තට තියෙනවා මම ධනයි කියලා ගන්නවා. එතකොට 5 නිව්ටන් sin 30ක් එනවා 5 නිව්ටන්ගේ. හරි. මේ තියෙන 5 නිව්ටන් ගාපු සංරචක දෙක. 5 නිව්ටන් හරි. මෙතන 5 නිව්ටන්ට ගියොත් බලන්න AEට ලම්බකවනේ. AEට සමාන්තර වෙන විභේදනය කරන්න. බලන්න AEට සමාන්තර විභේදනය කරන්න නම් මෙයා කොච්චරක් විභේදනය කරන්න ඕනද කියලා. බලන්න මේ රේඛාව තිරසට අංශක 30ක් ආනතව තියෙන්නේ. මම ওই රේඛාව මෙතනට ගෙනත් ඇඳගත්තොත් මෙන්න මේ වගේ රේඛාවක් නේද? මුළු කෝණේ අංශක 60යි මෙයා 30යි. එහෙනම් මේ දෙන්න අතර කෝණේ 30යි. එහෙනම් මට බලන්න BC මෙතන 5 නිව්ටන් බලය මෙයා පැත්තට විභේදනය කරගත්තේ කීයද? එන්නේ 5 නිව්ටන් cos 30යි කියලා. හරිද? 5 නිව්ටන් cos 30යි. එයාගේ අනිත් සංරචකය කියනවා මෙයාට ලම්බක උඩ පැත්තට. එහෙනම් මෙයා අපි යට පැත්තෙන් සැලකුවේ. එහෙනම් මෙයා ඍණ වෙනවා 5 නිව්ටන් sin 30යි. සරලයි මේ. ඊට පස්සේ 5 නිව්ටන් උත් හරි මේ 5 නිව්ටන් උත් හරි. ඊට පස්සේ අපිට මේ 3 නිව්ටන්ට ගියයි. බලන්න 3 නිව්ටන්ට ගියාම 3 නිව්ටන් AEට ලම්බකයි. 3 නිව්ටන් AEට ලම්බකයි. එහෙනම් කෙලින්ම මේ AEට ලම්බක දිශාවේ තියෙන බලවලට දාගත්ත හැකි නේ 3 නිව්ටන්. AEට ලම්බක දිශාවේ තියෙන බලවලට 3 නිව්ටන් දාගත්ත හැකි නේ. උඩට තියෙන. ඒ හින්දා මම ඍණ 3 නිව්ටන් කියලා දාගන්නවා. ඍණ 3 නිව්ටන් කියලා දාගන්නවා. දැන් ඔයාලට පුළුවන් මේක ඕන. හරිද? නිකන් සාමාන්‍ය කියන්නේ. දැන් මේ හැම එකේම sin 30ක් තියෙනවනේ. sin 30ක් තියෙනවා. ඒකට අපිට sin 30 ඒවත් තිබ්බන සුළු කරගන්න දෙයිසිනේ. එතකොට එනම් මම මෙතන sin නැහැනේ. මම මෙයා sin 30ක් දාගත්ත හැකි. sin 30 කියන්නේ භාගයයිනේ. මෙයාව දෙකෙන් ගුණ කරලා sin 30ක් කරගත්තා නම් ඕනනම් කරගත්ත එකයි. එතකොට මෙතන ඍණ 6යි sin 30ක් 3යි නිව්ටන් වෙනකොට දාගත්ත හැකි ඕනනම්. මොකද 6යි sin 30 කියන්නේ sin 30 කියන්නේ භාගයයි. ඒකට උත්තරේ 3යිනේ. එහෙනම් 3 වෙනුවට 6යි sin 30ක් ඕනනම් දාගත්ත හැකි. කැමැත්තක්. හරිද? එතකොට 3යි නිව්ටන් උත් හරි. ආයෙ 2යි නිව්ටන් ඉන්නවා. බලන්න 2යි නිව්ටන් ගෙන් විභේදනය කරොත් මෙයයි මේ අතර කෝණයේ අංශක 30යි. මේ පැත්තට එන්නේ එනවා. යාගිනුත් වෙනවා ධන 2යි නිව්ටන් cos 30ක්. ලම්බක සංරචක ගත්තාම මේ පැත්තට ධන එදෝට ධන 2යි නිව්ටන් sin 30ක් කියලා එනවා. 2යි නිව්ටන් උත් හරි. එතකොට ඉතුරු වෙන්නේ මේ 4යි නිව්ටන්. 4යි නිව්ටන් මේ පැත්තට විභේදනය කරාම ඍණ වෙනවා. දැන් 4යි නිව්ටන්ගේ දිශාව හරි 4යි නිව්ටන් මේ පැත්තට විභේදනය කරගත්තාම ඍණ වෙනවා. එතකොට මෙතනට දාගත්ත හැකි ඍණ 4යි නිව්ටන් cos 30යි. මෙයාගේ අනිත් ලම්බක සංරචකයේ යට පැත්තට එනවා ධන 4යි නිව්ටන් cos 30යි කියලා. ධන 4යි නිව්ටන් sin 30යි කියලා. ධන 4යි නිව්ටන් sin 30යි කියලා. දැන් සුළු කරගත්තොත් බලන්න උඩින් එනවා 5යි නිව්ටන් cos 30යි 5යි නිව්ටන් cos 30යි 10යි නිව්ටන් cos 30යි. මේකත් එකතු කරනවා 12යි නිව්ටන් cos 30යි 4ක් යනවා කියන්නේ 8යි නිව්ටන් cos 30ක් කියලා තමයි මේ. ඒතර cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි. ඒතර මේකේ උත්තරේ විදිහට එනවා 4යි මූල 3යි නිව්ටන් කියලා ඊට සමාන්තරව. ඊට ලම්බකව බලන්න මේකයි මේකයි කැපෙනවා බිඳුවයි. ඍණ 3යි නිව්ටන් ඉතුරු වෙනවා. 2යි 4යි එකතු වුණාම 6යි sin 30ක් එනවා. 6යි sin 30ක්. sin 30 කියන්නේ භාගයයි. ඒතර මෙතනින් එන උත්තරේ 3යි. 3 ඍණ 3 බිඳුවයි. ඔන්න බලන්න
අපි මෙයාලගේ සම්ප්‍රයුක්ත බල සේරම විභේදනය කරගත්ත දිශා දෙකකට. එතකොට දැන් මෙයාගේ මේ බල සෙමේ තියෙන මේ දිශා දෙකට තමයි සේරම බල විභේදනය කරගෙන තියෙන්නේ. ඒ ඊ පැත්තට තියෙනවා 4.3 නිව්ටන් කී බලයක්. එතකොට ඒ ඊට ලම්බකව තියෙනවා 0 කියලා බලයක්. එතකොට එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මොන පැත්තටද තියෙන්නේ? මෙයා 0යි නම් ඒ ඊට ලම්බකව බලයක් නෑ වගේ. කෙලින්ම ඒ ඊට විතරයි තියෙන්නේ. එහෙනම් මට කිව්වා එම නිසා පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ඒ ඊට සමාන්තර වේ කියලා ලියුවා. පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය ඒ ඊට සමාන්තර වේ කියලා ලියුවා. ඊට පස්සේ අහනවා සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය. මේ විශාලත්වය කියන්නේ කෙලින්ම 4.3 නිව්ටන්. 4.3 නිව්ටන්. ඔන්න පළවෙනි ක්‍රමය කෙලින්ම දෙපැත්තට විභේදනය කරගත්ත විශාලත්වයට ආවා සමාන්තරයි කියලා තාව. ඕනනම් ඔයාලට දෙවෙනි ක්‍රමයට කරගත්ත හැකි කොහොමද? අපි දන්නවා සාමාන්‍යයෙන් බල විභේදනය කරන්නේ x අක්ෂයේ ධන පැත්තටයි y අක්ෂයේ ධන පැත්තටයි විභේදනය කරනවා. විභේදනය කරලා මෙයාගෙන් එනාගේ මම y කියලා අරගෙන මෙයාගෙන් එනාගේ x කියලා අරගෙන මෙයාගේ දිශාව හෙව්වා. ඉතින් ගලා යන දිශාවට ඇඳාම මෙහෙමනේ. ඔන්න හොමින් x y. ඒතර සම්ප්‍රයුක්තයේ තියෙන්නේ නා මේ පැත්තටනේ. සම්ප්‍රයුක්තයේ තියෙන්නේ මේ පැත්තට. ඒතර සම්ප්‍රයුක්ත තිරස සමග සාධන කෝණය ගමු. tan නගේන ගන්න වෙන සම්මුඛ පාදයේ බද්ධ පාදයේ දැන් tan θ සමානයි y බෙදීම x. tan θ සමානයි y බෙදීම x. ඒතර බලන්න AE ට සමාන්තරයි කියලා පෙන්වන්න තියෙන්නේ. AE තිරස සමග සාධන කෝණය 30යි. එහෙනම් tan 30යි අගය y බෙදීම x ට සමාන කරලා මේක එනවා කියලා පෙන්නුවා නම් ඔයාලට කිව්ව හැකි මේ සම්ප්‍රයුක්තය AE තිරස සමග සාධන කෝණයම හදනවා. එම නිසා සම්ප්‍රයුක්තය AE ට සමාන්තරයි කියලා. ඔන්න ඔහම එක ඔය කැලල කරා. හැබැයි ඊට පස්සේ අහනවා සම්ප්‍රයුක්තය හොයන්න කියලා. එතකොට ඔයාලා ආය සූත්‍රය දාන්න ඕන r සමානයි x වර්ගය ධන y වර්ගය වර්ගමූල කියලා. ඔන්න ඔය කැලේ දෙක කරන්න ඔය ටික කරන්න ඕන. ඔය විදිහට කියන්න. බලන්න මෙතන එහෙම උන්නේ නැහැ කෙලින්ම විභේදනය කරවෙ විතරයි කරන්නේ. කියන්නේ මෙතන කරන මේ පළවෙනි වැඩේ මේ ක්‍රමයට ගියොත් කෙලින්ම උත්තරය දෙකම ගත්ත හැකියි. ඉතින් මට හිතෙන්නේ මේ ක්‍රමය ලේසියි නේ. ඊට පස්සේ කියනවා සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව B සිට 3 බෙදීම 2 මීටර දුරකදී දික් කරන ලද AB හමු වන බවත් පෙන්වනවා. දැන් බලන්න අපි දන්නවා සම්ප්‍රයුක්ත බලය. දැන් අපි දන්නවා සම්ප්‍රයුක්ත බලය F කියලා ගත්තොත් එයාගේ අගය 4.3 නිව්ටන්. මම කිව්වා සම්ප්‍රයුක්ත බලය කියන්නේ මේ සලකපු බල පද්ධතියේ බල මගින් සිදුවන කාර්ය සිදු කරන තනි බලයට කියලා. මේ බල පද්ධතියේ තියෙන බල සේරගෙම කරන කාර්ය කරන තනි බලයට කියනවා සම්ප්‍රයුක්ත බලය කියලා. දැන් මෙයා මේ මුල් බල පද්ධතිය තාම වෙනස් කරලා නැහැ. මොකොත් වෙනස් කරලා නැහැ. එහෙනම් මේ බල පද්ධතිය මේ බලය මගින් මෙයාගේ සිදුවන සෑම කාර්යයක්ම කරන්න ඕන. සම්ප්‍රයුක්තය හරි. මෙයාගේ සම්ප්‍රයුක්තය මෙයාටත් තියෙනවා. හැබැයි මේ බල පද්ධතිය මගින් යම්කිසි ලක්ෂයක් වටා ගූර්ණයක් හදන්න පුළුවන්. මේ බල මගින් මොකක් හරි ලක්ෂයක් වටා ගූර්ණයක් හදන්න පුළුවන්. එතකොට ඒ ගූර්ණයම මේ තනි බලයෙන්ුත් හදන්න දෙපෑ. නැත්තම් බල පද්ධතිය වෙනස් වෙනවන්නේ. මේ තියෙන එකමනේ මේ සම්ප්‍රයුක්තයක් අරගෙන තියෙන්නේ. මේ බල පද්ධතියමනේ සම්ප්‍රයුක්තයක් අරගෙන තියෙන්නේ. වෙනස් කරලා නැහැනේ. එතකොට මේ බල පද්ධතියේ යම්කිසි ලක්ෂයක් වටා තියෙන ගූර්ණය මේ බල පද්ධතියෙන්ුත් තියෙන්න ඕන. මේ තනි බලයෙන්ුත් තියෙන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. එතකොට අපි දන්නවා මේ වගේ සම්ප්‍රයුක්තයක් තියෙන බලයක් තියෙන්නේ කියලා. හැබැයි එයා තියෙන තැන දන්නේ නැහැ. එයා තියෙන තැන තමයි දැන් හොයන්න ගියා. එයා තියෙන තැන තමයි දැන් හොයන්න ගියා. තියෙන තැන හොයන්න කියනවා නම් අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි මේ මුල් බල පද්ධතියේ යම්කිසි ලක්ෂයක් වටා එයා හදන ගූර්ණය මෙයාත් හදන්න ඕන කියලා සලකලා එයා තියෙන තැන හොයනවා. බලන්නකො මට බල ගොඩක් කැපෙන තැන බලන්න B නේද? එහෙනම් මම ගන්නවා මුල් බල පද්ධතියේ බලන්න හදන්න තේරෙයි. මුල් බල පද්ධතියේ B ලක්ෂය වටා ගූර්ණය. B ලක්ෂය වටා මම ගන්නවා වාම ආවර්ත ගූර්ණය. මේ බලෙන් ගූර්ණයක් එන්නේ නැහැ, මේ බලෙන් ගූර්ණයක් එන්නේ නැහැ, මේ බලෙන් ගූර්ණයක් එන්නේ නැහැ. මොකද B ලක්ෂය හරහානේ යන්නේ. යම් කිසි බලයක් එයා හරහා යනවා නම් එයාගෙන් ගූර්ණයක් එන්නේ නැහැ. මොකද ගූර්ණයට ඕනේ ලම්බ දුරන්නේ නේ. ඒකට එන්නේ. ඒකට එන්නේ 2 නිව්ටන් කියනෝනේ 4 නිව්ටන් කියනෝ විතරයි. මම 4 නිව්ටන් මුලින් සැලකුවොත් බලන්න මෙයාගේ ලම්බ දුර හොයන්න ඕනේ. මෙයාගේ ලම්බ දුර හොයන එක අමාරුයි ටිකක්. නෑ, ලේසි අවුලක් නැහැ. ඒ වුණාට මේ වගේ ලම්බ දුර හොයනට වඩා ලේසි බලය මෙතන විභේදනය කරගත්තා. බලන්න මට මේ තනි බලය වෙනුවට ලිව්ව හැකි. මෙතන මේ A ගෙන් ක්‍රියා කරන තනි බලය වෙනුවට ලිව්ව හැකි බල දෙකක්. කොහොමද? මේ පැත්තට මෙයා විභේදනය කරගත්තාම වෙනවා 4 නිව්ටන් cos 60යි. ආයි මේ පැත්තට විභේදනය කරාම වෙනවා 4 නිව්ටන් sin 60යි. ඔන්න මම 4 නිව්ටන් වෙනුවට බල දෙකක් ලියාගත්තා. දැන් බලන්න, එතකොට මෙතනනේ ওই බල දෙක ක්‍රියා කරන්න ඕනේ. මේ 4 නිව්ටන් cos 60 ඉන්නේ AB හරහා. එතකොට මේ 4 නිව්ටන් cos 60 ඉන්නේ මේ AB හරහා.
AB හරහා ඉන්නවා කියන්නේ එයා B ලක්ෂ්‍ය හරහා යන හින්දා එයාගෙන් ගුරුණයක් ඇති වෙන්නේ. 4යි නිව්ටන් sin හැට කියන්නේ මේ AB ට ලම්බක බලයක්. දුර වෙන්නේ B ලක්ෂ්‍යයට. මෙන්න මේ දුර. කීයද ඒක තිබ්බා 2 මීටර කියලා නේ. 2 මීටර කියලා දුර තිබ්බා. එහෙනම් මට ගත්ත හැකි 4යි නිව්ටන් cos 60න් ඇති වෙනවා. 4යි නිව්ටන් sin 60 වතාවක් 2 මීටර කියලා ගෝර්ණයක්. එයාගේ දිශාව බලන්න. B ලක්ෂ්‍ය මෙතන නම් මෙයාව හරියට මේ යකඩයක් තියෙන මෙයාව මෙහෙට තල්ලු කරනවා වගේ. ඒකට මෙයා ඇති වෙන්නේ මෙහෙමනේ කරකෙන්නේ. එහෙනම් එයා වාමාවර්ත ගුණයක්. ඒ හින්දා දාන අය බලන්න 2 නිව්ටන් ගුණත් ඇති වෙනවා. 2 නිව්ටන්ගේ බලන්න ලම්බක බලය වෙන්නේ මෙහෙම ලම්බක දුර වෙන්නේ මෙහෙම එකනේ. එතකොට මං එයාව තල්ලු කරනවා වගේ හිතුවොත් එයා කරකින් මොන පැත්තටද? මෙහෙම දක්ෂිණාවර්ත පැත්තට. එහෙනම් එයා ඍණ ගෝණයක් තමයි හදන්නේ. එතකොට එයා විශාලත්වය වගේ මේ බලය වතාව ලම්බ දුරේ. මේ බලයත් එව්ව හැකි ඕනනම් ලම්බ බලය කෙලින්ම හෙව්ව හැකි මෙතනදී විභේදනය කරගෙන ඔයාලට ඕනනම් පුළුවන්. ඔතනදී මේ බලය විභේදනය කරගෙන බල දෙකකට මේ ලම්බක බලයක් හොයාගත්තා. නැත්නම් අපිට පුළුවන් මේ තනි 2 නිව්ටන් කියන බලයට ලම්බක දුරක් හොයන්න බලන්න. ලම්බක දුරක් කියන්නේ මෙතන ලම්බකයි. බලන්න මේ දුර දන්නවා 1 මීටර කියලා. ඒතර මෙයාව මේ 1 මීටර sin 60 ගත්තොත් 1 මීටර sin 60 කියන්නේ මෙන්න මෙහෙම මේ දුර. ඒතර කෙයින් වෙනවා ලම්බක දුර. ඔයාලට එහෙම උනත් ගත්ත හැකි 1 මීටර sin 60න් දුරක් ගත්ත. මේවා විභේදනයට ආශ්‍රිත කරුණු ඈ. ඒතර මට කෙලින්ම ගත්ත හැකි 2 නිව්ටන් වතාවක් 1 මීටර sin 60 කියලා sin 60 කියලා දුරට. හරිද? ලම්බක දුරට. නැත්තම් ඔයාලට පුළුවන් මෙතන බලය විභේදනය කරගන්න පුළුවන් 2 නිව්ටන් කියන බලය. මේ තනි බලය වෙනකොට බල දෙකක් දාගන්න පුළුවන් මේ පැත්තට 2 නිව්ටන් cos 60කුයි මෙයාට ලම්බකව 2 නිව්ටන් sin 60. ඒක ඔයාලගේ කැමැත්ත. හරිද? ඕන බලයක් දාගෙන හදන්න යන්න පුළුවන්. හරි. එතකොට බලන්න මෙහෙම විභේදනය කරගත්තොත් මේ බලෙන් ගෝඨනයක් එන්නේ නැහැ. ඉන්නේ මෙයාගේ විතරයි. 2 නිව්ටන් sin 60 වතාවක්. දුර වෙන්නේ 1 මීටර. මේකම තමයි ඉන්නේ. 2 නිව්ටන් sin 60 වතාවක් එක. මේ 2 නිව්ටන් sin 60 වතාවක් ඒකමයි දියේ. එතකොට මට මෙතන ගෝණය සුළු කරගත්තොත් බලන්න දෙනවා 8 නිව්ටන් sin 60න් අඩු වෙනවා 2 නිව්ටන් sin 60. ඒ කියන්නේ 6 නිව්ටන් sin 60යි කොහොම ගන්නෙන්නේ නිව්ටන් දාන්න බෑ අන්තිමට 6 sin 60යි නිව්ටන් මීටර කියලාම දාගන්න. හරිද? ගෝණයන්නේ. sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි. මට මේක තව සුළු කරගත්තා. 3යි මූල 3යි නිව්ටන් මීටර කියලා වාමාවර්ත ගෝණයක් මේ බල පද්ධතිය මගින් B වටා හදනවා. ඉතින් අපි සංප්‍රයුක්ත බලය ගත්තාම මම කිව්වා මේ බල පද්ධතිය මගින් සිදු කරන කාර්යය සංප්‍රයුක්ත බලයෙන්ුත් කරන්න ඕන කියලා. එහෙනම් සංප්‍රයුක්ත බලය මගින් B වටා මේ වගේ ගෝණයක් හැදුවා නම් මේ බලය මගින් B වටා මේ වගේ ගෝණයක් හදන්න ඕන. එහෙනම් ඒක පාවිච්චි කරලා අපිට ওই බලයේ තියෙන තැන ගත්ත හැකියි. දැන් අහන්නේ AB කැපෙන තැන ওই බලය AB කපන තැන අහන්නේ. එහෙනම් මම AB ගේ බලය ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ AB ඇඳගෙන AB ගේ බලය ඇඳ ගන්නවා. ඔයාලා ආය රූප ඇඳගත්තොත් ලේසියි. හරිද? AB තුල ඇඳ ගන්නවා බලය මොකද AB කැපෙන තැන අහන්නේ. දැන් බලන්න F = 4යි මූල 3යි නිව්ටන්. අපි දන්නවා මෙයා AE ට සමාන්තරව ඉන්නේ. එහෙනම් මේ පැත්තට තමයි බලය තියෙන්න ඕනේ. ඒකට බලයට ඕන නම් මේ පැත්තේ ඉන්නත් පුළුවන් මේ පැත්තේ තියෙන්නත් පුළුවන්. අපි දන්නේ මොන පැත්තේ තියෙන්නේ. හැබැයි බලය මගින් B ලක්ෂ්‍ය වටා හදන්න ඕන ගෝඨය මොන පැත්තද? වාමාවර්තයි. බලය මේ පැත්තේ හිටියා කියමුකෝ. මේ පැත්තේ හිටියොත් මෙයා විභේදනය කරගත්ත එක මෙතනටයි මෙහෙම. මේ තනි බලය විභේදනය කරගත්තෙන් මේ වගේ බල දෙකකට. මෙයා මගින් ගෝඨනයක් ඇති වෙන්නේ නැහැ. මෙයා මගින් ගෝඨනයක් ඇති වෙනවා. ඒකට එයා හදන ගෝඨනයේ දිශාව මොකද්ද? මේ පැත්තට. දක්ෂිණාවර්තයි. හැබැයි අපි කියන්නේ වාමාවර්ත ගෝණයක් හදන්න ඕන කියලා. එහෙනම් එයා ඉන්නේ මේ පැත්තේ නෙමෙයි. එයා ඉන්න ඕනේ මෙන්න මේ පැත්තේ. බලන්න මෙයා මෙතනම විභේදනය කරගත්තොත් මේ වගේ බල දෙකකට මේ වගේ බල දෙකකට විභේදනය කරගත්තොත් මෙයාගේ මේ බලෙන් ගෝණයක් එන්නේ මේ බලෙන් ගෝණයක් එනවා හදන ගෝණය මේ පැත්තට. ඒ කියන්නේ වාමාවර්තයි. එහෙනම් මේ පැත්තේ තමයි ඉන්න ඕනේ නේ. ආයෙ හින්දා මම 4යි මූල 3යි නිව්ටන් කියන කෙනා මේ හරියදී ඇඳ ගන්නවා. මේ වගේ තැනක තමයි ඉන්න ඕනේ. අපි ඉන්න තැන හරියට දන්නේ නැහැ 4යි මූල 3යි නිව්ටන් කියලා බලයක්. ওই වගේ තැනක ඉන්නවා. කෝණේ අංශක 30යි. එයාට සමාන්තරයිනේ. මම මේ දුර දන්නේ නැති හින්දා x කියලා දාගන්නවා. මේ දුර දන්නේ නැති හින්දා x කියලා දාගන්නවා. එහෙනම් ওই බලය මගින් B වට හදන්න ඕන 3යි මූල 3යි නිව්ටන් මීටර ගෝණයක්. බලමු හදන විදිය. 4යි මූල 3යි නිව්ටන් යාට ලම්බ දුර හොයනට වඩා ලේසියි යාව විභේදනය කරගන්න. මේ පැත්තේ විභේදන සංරචකයෙන් එන්නේ නැහැ ගෝණයක්. එන්නේ ලම්බකකින්. ඒකට එනවා 4යි මූල 3යි නිව්ටන් sin 30 වතාවක් දුර කීයද? x කියලා අපි ගත්තේ. දන්නේ නැහැ තාම. දුර තමයි හොයන්නේ. බලන්න. මූල 3ට මූල 3 කැපෙනවා. sin 30 කියන්නේ භාගයයි. භාගයයි 4යි සුළු වුණාම 2යි. ඒතකොට මට එනවා x සමානයි 3 බෙදීම 2යි මීටර කියලා. ඔන්නවම සුළුයි. බලන්න ඒ කියන්නේ
දික් කරන AB මත B සිට 3 බෙදීම 2 මීටර දුරින් තමයි මේ බලය ක්‍රියා කරන්නේ. මොකද්ද? දික් කරන AB මත B සිට 3 බෙදීම 2 මීටර දුරින් තමයි මේ බලය ක්‍රියා කරන්නේ. ඒකනේ පෙන්වන්න යන්නේ අපිට සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවට B සිට 3 බෙදීම 2 මීටර දුරකදී දික් කරන ලද AB හමු වන බවත් පෙන්වන්නේ. ඕක තමයි කියන්නේ. අනේ එතකොට ඒකත් අපි දැන් පෙන්වනවා. දැන් කියනවා දැන් C හරහා ක්‍රියා කරන අමතර බලයක් ඉහත බල පද්ධතියට එකතු කරන් ලබන්නේ මෙච්චර වෙලා බල පද්ධතිය වෙනස් කරේ නෑනේ. මෙයා කරේ මෙතනට බල ගොඩක් වෙනකොට තනි බලයකට මෙයාව ගත්තා. ඒ කියන්නේ දැන් මුලින් කතා කරපු පද්ධතිය වෙනකොට මෙන්න මේ වගේ පද්ධතියක් තියෙන කියලා හිතුවේ. දැන් මේ කතා කරපු ගොඩක් බල තියෙන පද්ධතිය වෙනකොට මෙන්න මේ වගේ මේ සරල පද්ධතියක් තියෙන කියලා අපිට හිතුවේ හැකිනේ. සරල පද්ධතියක් තමයි දැන් ඔය තියෙන්නේ. දැන් ওই පද්ධතියට කියනවා මෙයා මෙන්න මේ සරල වෙච්ච පද්ධතියට C හරහා ක්‍රියා කරන අමතර බලයක් ඉහත බල පද්ධතියට එකතු කරන්න ලබන්නේ නම් C හරහා ක්‍රියා කරන බලයක් දානවා. එළියෙන් C හරහා ක්‍රියා කරන බලයක් දානවා. මේකට දැම්ම හා සමානයි. මේකට දැම්මත් එකයි මේකට දැම්මත් එකයි. මේ එකම බල පද්ධතියෙන් තියෙන්නේ. C හරහා ක්‍රියා කරන බල පද්ධතියක් දානවලු. මොන පැත්තටද දාන්නේ කියන්නෙත් නැහැ. මම F dash කියලා ගන්නවා. බලයක් දානවලු. දැම්මහම නව පද්ධතියේ සංප්‍රයුක්ත බලය AE දිගේ වෙන පද්ධතිය. මේ කියන්නේ බල පද්ධතියට එකතු කරන ලබන්නේ නව පද්ධතියේ සංප්‍රයුක්ත බලය AE දිගේ වෙන පරිදිය. අමතර බලයේ විශාලත්වය හා දිශාව හොයන්න. මෙයා කියන්නේ එළියෙන් මේ F' කියන බලය දාන්නේ නව පද්ධතිය. ඒ කියන්නේ මේ බලය දැම්මට පස්සේ එන පද්ධතියක් තියෙනවානේ. අන්න ඒ පද්ධතිය සංප්‍රයුක්ත බලය AE දිගේ වෙන පරිදිය. සංප්‍රයුක්ත බලය AE දිගේ වෙන පරිදිය. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය තියෙනවනේ මෙන්න මේ ආකාරයට. මොකක්ද ඒ කියන්නේ? බාණ්ඩ ඉස්සෙල්ලා පද්ධතියේ බලය තිබ්බේ මෙහෙමනේ. දැන් මේ පද්ධතිය මම සරල කරගත්ත මෙන්න මේ වගේ තැනකට නේ. 4යි මූල 3යි නිව්ටන් මීටර්. මෙතන තිබ්බ අංශක 30යි. දැන් මෙයා කියනම් C හරහා ක්‍රියා කරන මොකක් හරි බලයක් දානවලු. C හරහා ක්‍රියා කරන මොකක් හරි බලයක් දානවලු. එයාගේ දිශාව මම දන්නෙත් නැහැ. දැම්මට පස්සේ මෙයාව යනවලු. දැම්මට පස්සේ මෙයාව පත් වෙනවලු. මොකකටද? ඒ E හරහා ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයක් තියෙන වගේ පද්ධතියකට. තේනවා කියන්නේ. ඒ E හරහා ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයක් තියෙන පද්ධතියකට මෙයාව තුල් වෙනවා. තුල් වෙනවා කියන්නේ සමාන වෙනවා කියන්නේ. කියන්නේ මුලින් තිබ්බ පද්ධතියට එළියෙන් බලයක් දානවා. බලයක් දාපු ගමන් මේ මුළු පද්ධතිය සමාන වෙනවලු. ඒ E හරහා ක්‍රියා කරන තනි බලයක් තියෙන පද්ධතියකට. ඒතර මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? බලන්න අපි හිතුවත් මෙහෙම එකක්. මෙයාගේ දිශාව ගැන හිතලා බලමුකෝ ඉස්සෙල්ලා මේ දාන බලයේ දිශාව කොයි වගේ තියෙද? දිශාවක් දානවනේ. දැන් මට මේ වගේ තිරස් බලයක් තියෙනවා. තිරස් බලයක් තියෙනවා P කියලා. හරිද? දැන් මම මෙයාට මොකක් හරි එළියෙන් බලයක් දානවා. දැන් හිතන්නකෝ මෙයාට ලම්බක බලයක් එකතු කරා කියලා. Q කියලා ලම්බක බලයක් එකතු කරා. මෙයාගේ දිශාව එතකොට එන්නේ කොහොමද? අපි දන්නවා ගලා යන දිශාවට ගලා යන විදිහට ඇඳාම තමයි දිශාව වෙන්නේ කියලා. මෙන්න මෙහෙමනේ දිශාව වෙන්නේ. සංප්‍රයුක්ත දිශාව වෙන්නේ මෙන්න මේ දිශාව. හරිද? සංප්‍රයුක්ත දිශාව උනේ මෙන්න මේ දිශාව. දැන් මම ලම්බක බලයක් නැතුව ආනත බලයක් දාන්නවා මෙන්න මේ වගේ. Q වගේ ආනත බලයක්. එතකොට බලන්න මේ Q වෙනුවට මේක දෙන්නේ. දැන් සංප්‍රයුක්ත බලය කොහොමද? P මෙහෙට Q මෙහෙට. සංප්‍රයුක්ත බලය ඔහොම හිටින්නේ නේ. දරුවත් තේරෙනවද? මෙයාට ආනත හරි ලම්බක හරි ඒ වගේ බලයක් දැම්මම මොකද වෙන්නේ? දිශාව වෙනස් වෙනවා මේ. P ගේ දිශාව නෙමේ සංප්‍රයුක්ත බලයේ දිශාව. හැබැයි ළමයි මොකද? P ට මම එකතු කරොත් Q කියලා බලයක් මෙන්න මෙහෙම මේ පැත්තට තියෙන එක. එතකොට අනිවාර්යෙන් මේ දෙකේ සංප්‍රයුක්තය මොන පැත්තටද? තිරස් පැත්තටමයි නේ තියෙන්නේ. තිරස් පැත්තටමයි තියෙන්නේ. ආයෙ එකතු කරොත් P ට මේ පැත්තට කියන Q බලයක් සංප්‍රයුක්තය එන්නේ තිරස් පැත්තට. හැබැයි මේ පැත්තටද මේ පැත්තට කියන එක හරියටම කියන්න බෑ. විශාලත්වය අනුව දිශා දෙක මාරු වෙනවා නේ. එතකොට දැන් මෙයා කියන්නේ C කියලා C හරහා යන බලයක් දානවා. බලය දැම්මම ඒට සමාන ඒ E දිගේ ක්‍රියා කරන බලයකට මේක තුල් වෙනවා. දැන් බලන්න තමයි මෙතන තිබ්බ සංප්‍රයුක්තය අපි ඉස්සෙල්ලා කතා කරානේ. මේ සංප්‍රයුක්තය ඒ ඊට සමාන්තරව තියෙනවා. මේ සංප්‍රයුක්තය ඒ ඊට සමාන්තරව. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වගේම හැඩයක් තියෙන, මෙයාගේ වගේම බැවුමක් තියෙන බලයක් මේ හරියෙන් තියෙන්නේ දැන්. මෙයා. නේ? එතකොට මෙයාට යම්කිසි බලයක් එකතු වුනහම සංප්‍රයුක්තය ඒ ගාවට ආවා. ඔය ඒ ගාවට එන්නේ ගූර්ණයත් එක්ක. හරිද? ඒක හිතන්න එපා. කොහොම හරි මෙයාට බලයක් එකතු කරාම එයාගේ දිශාවම තියෙන බලයක් හැදිලා තියෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ. මෙයාට මේ බලය එකතු කරපු ගමන් එයාගේ දිශාවටම තියෙන බලයක් හැදිලා තියෙනවා. එහෙනම් මෙයාට සමාන්තර බලයක් නේද අනිවාර්යෙන් මෙතනින් දාන්න ඕනේ. නැත්තම් මෙයාගේ දිශාවටම මෙයාට සමාන්තරම් බලයක් හැදෙන්නේ නැහැ නේද? මෙයාට සමාන්තර බලයක් එකතු කරපු හින්දා තමයි අන්තිමට සංප්‍රයුක්තය සමාන්තර වුනේ. එහෙනම් මට කිව්ව හැකි C හරහා දමන බලය අපි කැලෙන් කැලට බලමු.
ඒ ඊට සමාන්තරයි කියලා කියන්න පුළුවන්. ඒ ඊට සමාන්තරයි කියලා කියන්න පුළුවන්. නේ? ඒ ඊට සමාන්තරයි කියලා කියන්න පුළුවන්. හරි. දැන් බලන්න මෙන්න මේ බලය දාන්න කලින්. මෙන්න මේ බලය දාන්න කලින්. හරිද? ඔය C හරහා තියෙන බලය දාන්න කලින් මෙයා මගින් මෙන්න මේ බලය මගින් මේ A ලක්ෂ්‍ය වටා ගූර්ණයක් හැදුවා නේද? මේ A ලක්ෂ්‍ය වටා ගූර්ණයක් හදනවා නේද වාමාවර්ත ගූර්ණය බලන්න. A ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගූර්ණයක් හදනවා නේද? මේ මෙතන අර C බලය C හරහා යන බලය දාන්න කලින්. හදනවා. හැබැයි C හරහා යන බලය දාපු ගමන් සම්ප්‍රයුක්තේ AE හරහා යනවා කියනවා. C හරහා යන බලය දාපු ගමන් සම්ප්‍රයුක්තේ AE හරහා යනවා කියනවා. එතකොට AE හරහා යනවා නම් C බලය දැම්මහම A ලක්ෂ්‍ය වටා ගූර්ණයක් හදනවද? නැහැ. C බලය දැම්මහම A ලක්ෂ්‍ය වටා ගූර්ණයක් හදන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? C දාන්න ඉස්සෙල්ලා A වටා ගූර්ණයක් හදලා C දැම්මම A වටා ගූර්ණයක් හදලා නැහැ. එහෙනම් තමයි ඔයාලා තේරුම් ගන්න ඕන. C දාන්න කලින් මේ බලය මගින් A වටා ගූර්ණයක් හැදුවා G කියලා ගූර්ණයක් හැදුවා කියමු. එහෙනම් මේ C හරහා දාන බලය මගින් මේ G ට ප්‍රතිවිරුද්ධව G කියලා බලයක් හදලා තියෙනවා. G ට ප්‍රතිවිරුද්ධම G කියලා බලයක් හදලා ඒ වටා ගුණය බිඳුව කරලා තියෙනවා. ඒ වටා ගුණය බිඳුව කරලා තියෙනවා. ඒ හින්දානේ මේ දැන් පසු පද්ධතියේ ඒ වටා ගුණය බිඳුව වෙන්නේ. තේරෙනවද? C හරහා බලය දාන්න කලින් ඒ වටා ගුණය තිබ්බා G කියලා. C හරහා බලය දාපු ගමන් සම්ප්‍රයුක්තය මෙතනට ආපු හින්දා සම්ප්‍රයුක්තය එන්නේ ඔය C හරහා බලය දාපු හින්දා නැත්නම් සම්ප්‍රයුක්තය තිබෙ මෙතනනේ. C හරහා බලය දාපු හින්දා මෙතනට ආවා. මෙතනට එන්න හේතුව වෙන්නේ මෙතනට දාපු බලය නිසා ඒ වටා ගූර්ණය මෙයාට ප්‍රතිවිරුද්ධව හදනවා. ඒ කියන්නේ ඍණ G ගූර්ණයක් හදනවා. සරලව කිව්වොත් G ගූර්ණයක් හදනවා දක්ෂිණාවර්ත. මෙයා වාමාවර්තව හදන්නේ වටා මෙයා G ගූර්ණයක් හදනවා දක්ෂිණාවර්ත. එතකොට මේ G ට මේ G කැපිලා ගිහින් C හරහා බලය දාපු ගමන් ඒ වටා ගූර්ණය බිඳුවක් වෙනවා. ඔය ඒ වටා ගූර්ණය බිඳුවක් කියන එක පෙන්වන්න ඕන හින්දා මොකද වෙන්නේ මෙතන තිබ්බ සම්ප්‍රයුක්තය මෙන්න මෙතනට එනවා. මේ විශාලත්වය නෙමෙයි ඉන්නේ. යම් කිසි විශාලත්වයකින් මෙතනට එනවා. ඒ සම්ප්‍රයුක්තය වෙනස් වෙනවනේ මේ C හරහා බලය දැම්මම. අර ඒ වටා ගූර්ණයක් නැහැ කියන එක පෙන්වන්න ඕන හින්දා ඒ බලසේරම මෙතනට එනවා. තේනවා කියන්නේ. එහෙනම් මට හිතාගත්ත හැකි දැන් මෙයාගේ මේ C හරහා දාන බලය කොහොමද තියෙන්නේ කියලා. බලන්න. අපි දන්නා මෙයාට සමාන්තරව තියෙන්නේ දැන් මෙයා ඒ වටා හදන්නේ වාමාවර්ත ගුණය. මෙයා ඒ වටා දක්ෂිණාවර්ත ගුණයක් හදන්න ඕනේ. දැන් මේ C වටා දාන බලය මේ පැත්තට තිබ්බොත් එයා ඒ වටා හදන්නේ මොකද්ද? ඒ හදන්නේ වාමාවර්ත ගුණයක්. එහෙනම් අනිවාර්යෙන් C හරහා දාන බලය මේ පැත්තට තමයි තියෙන්නේ. දක්ෂිණාවර්ත ගුණයක් හදන්න නේ. C වටා දාන බලය අනිවාර්යෙන් මේ පැත්තට තමයි තියෙන්නේ. හරිනේ. එතකොට අපිට කිව්ව හැකි C හරහා දමන බලය කොහොමද තියෙන්නේ? ඒ ඊට සමාන්තරව නේද? EA දිශාවට කිව්වත් හරිය. EA දිශාවට කිව්වත් හරිය. එහෙම කිව්වත් හරිය. නැත්නම් ওই විදිහට ඇඳලා පෙන්නනවත් ඇති ඈ. ඊට සමාන්තරව EA දිශාවට කිව්වත් නැත්නම් ওই විදිහට ඇඳලා පෙන්නනවත් හරි. දිශාව ඊට පස්සේ වටවන්න කිව්ව එක උනා තිරසට ආයංශක තියක් කාලස කියලා. ඒ දිශාව ඕන විදිහට කිව්වයි. ඉතින් දැන් මෙයාගේ විශාලත්වය ගන්න දැන් මෙයාට දාන්නේ මම f' කියලා බලයක් කියලා තන. f' බලයක් දාද්දිමයි f' මගින් මෙයාට මොකක්ද හදන්න ඕනේ? g කියලා ගුණයක් හදන්න ඕනේ. කියන්නේ මෙන්න මේ බලය මගින් මෙයාට හදපු ගුණය මෙයාත් හදන්න ඕනේ. නැත්නම් කැපෙන්නේ නැහැ. එහෙනම් මුලින්ම මම කරන්නේ මේ 4 මූල 3 නිව්ටන් මීටර මගින් ඒ ලක්ෂ්‍ය වට හදපු ගුණය හොයනවා. මොකද මෙයා මගේ ඒ ගුණය හදන්න ඕනේ හින්දා. ඉතින් බලමු 4 මූල 3 නිව්ටන් මීටර නිව්ටන් යා විභේදනය කරොත් මෙතන එනවා sin 30ක්. දුර ලම්බක දුර වෙනවා මේ ටික 2 මීටර. මෙතන ආවේ 3 බෙදීම 2ක් දෝවේ නේ. x ආවේ බං ඔය දාගෙන නේද? ඔව් x ආවේ 3 බෙදීම 2ක් මීටර. එතකොට එනවා මුළු දුර 2 දන 3 බෙදීම 2ක් මීටර. මේක සුළු වුණාම එනවා 28 මූල 3 නිව්ටන් sin 30 බෙදීම 2ක් කියනවා. එතකොට sin 30 කියන්නේ භාගයයි. භාගය වතාව 2 කියන්නේ 4න් 1යි. සුළු වුණාම එනවා 7 මූල 3 නිව්ටන් මීටර වාමාවර්ත ගුණය මෙයා මෙතනින් හැදුවා. දිශාව ලොකුවට සලකන්න ඕනේ නැහැ ළමයි. මොකද අපි මුලින්ම දැන් මේ බලේ දිශාව හදලා තියෙන්නේ. දිශාව හදලා තියෙන්නේ. එහෙනම් මේ f' කියන බලය විසිනුත් මෙයාට මේ ගුණය හදන්න ඕන. f' කියන බලය විසිනුත් මේ ගුණය මෙයා හදන්න ඕන. එතකොට බලන්න ගුණය හදන්න නම් මෙයා ඉන්න ඕන දුර අපි දන්නවා. මෙයා ඉන්න ඕන දුර දන්නවා. c ලක්ෂ්‍ය හරහා යන්නේ මෙයාට සමාන්තරයි මෙතන අංශක 30යි. මෙයාට සමාන්තරයි නම් මෙතන අංශක 30යි. ඒ කියන්නේ වෙන්නේ මේ වගේ කන්න මෙතන මේ වගේ බලයක් නේද දන්නවා. නිකන් හිතන්න මෙන්න මේ වගේ බලයක්
ඔන්න ඔය වගේ බලයක් දාන්න f' කියලා. මෙතන අංශක 30යි. මෙතන අංශක 30යි. ඔතන අංශක 30යි නම් නිකමට හිතන්න මෙතන 120යි මෙතන 30යි 150යි එන අතන කොණේ වෙන්න ඕනේ කියද? 30ක් වෙන්න ඕනේ. මෙතන කොණෙත් 30ක් වෙන්න ඕනේ. ඔතන කොණෙත් 30ක් වෙන්න ඕනේ. 180 වෙන්න එපා. එතකොට බලන්න මේ කෝණ දෙක සමානයි. එහෙනම් මොකද්ද මේ ත්‍රිකෝණය? සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මේකේ දිග 1 මීටර. එහෙනම් මේ දිගත් කීයද? 1 මීටර වෙනවානේ. මෙතන අංශක 30යි නම් මෙතනත් අංශක 30යි. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක්. එතකොට මෙතන 1 මීටර නම් මෙතනත් 1 මීටර. එතකොට මේ දුර කීයද? මුළු දෙක 2 මීටර නම් මෙතන 1 මීටර. අය මට ගත්ත හැකි බාණ්ඩ f' කින් හදනවා මෙන්න මේ 7යි මූල 3යි නිව්ටන් මීටර කියලා ගුණයක් හදනවා. ඒ වටා ලම්බ දුර වෙනවා 1 මීටර. නැත්නම් අපි බල ඉස්සෙල්ලා විභේදනය කරගන්නකො. f' විභේදනය කරගත්තේ මේ පැත්තට එන එක වැඩක් නැහැ. අර පැත්තට එන f' sin 30යි කියලා. f' sin 30යි. ලම්බක දුර කීයද 1 මීටර. එතකොට මට f' කියන කිව්ව එක බලන්න sin 30 කියන්නේ භාගයයි. දෙකෙන් ගුණ වුණාම f' සමානයි 14යි මූල 3යි නිව්ටන් කියලා එනවා. හරිනේ. තේරුණානේ කරපොදේ. අපි කරේ මුල් පද්ධතියේ තිබ්බනේ. මුල් පද්ධතියේ මගින්. ඒ කියන්නේ මේ පද්ධතිය මගින් ඒ වටා ගුණයක් හැදුවා මෙන්න මෙහෙම. ඊට පස්සේ c කියලා බලයක් දැම්මා. එහෙමනේ කියන්නේ. එයා පස්සේ c කියලා බලයක් දැම්මා. බලය දැම්ම ගමන් මේ සම්ප්‍රයුක්තය මෙන්න මෙතනට ආවා. මේ සම්ප්‍රයුක්තය මෙන්න මෙතනට ආවා. එහෙම ආවහම මොකද වෙන්නේ? කියන්නේ පසු පද්ධතියෙන් ඒ වට ඇති වෙන ගුණය කිය බිඳුවයි. ඇයි බිඳුව උනේ? c දාපු හින්දා බිඳුව. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙයා මගින් මේ ඒ වට හදන ගුණය කැපෙන්න ගුණය c හදලා තියෙනවා. නේද? ඒ හින්දානේ බිඳුවනේ. ඒ විදිහට හිතලා අපි බලය හෙව්වා. එතකොට අපි 2016 ගාන ඉවරයි. මම හිතනවා හොඳ පැහැදිලිව කරා. හිතන විදිහෙන් තමයි අපි කරේ. මොකද්ද කරේ? මුල් පද්ධතිය පළවෙනියට වෙනස් කරේ නෑ කිසිම දෙයක්. පස්සේ c කියන බලයක් දාලා වෙනස් කරා. වෙනස් කරපු හින්දා තමයි මෙතනට ආවේ. එතකොට ඒකත් එක්ක තමයි ගාන හදාගෙන ගියේ. ඊට පස්සේ අපි යමු 2018 ගානට. මම 2018 ගානේ කියනවා OXY තලයේ වූ බල පද්ධතියක් පිළිවෙලින් දීලා තියෙන ලක්ෂ්‍යවේදී ක්‍රියා කරන දීලා තියෙන බල හා යන බල තුනෙන් සමන්විත වේ. එතකොට අපි ඕක කිව්වහම ඇඳ ගන්න ඕනේ. දැන් ඔය කිව්වහම OXY තලයේ කිව්වහම ඔය කියන්නේ කාටසියානු තලයේනේ. එහෙනම් අපි ඕක ඇඳගත්තා නම් ගාන හදන්න ලේසියි. එතකොට මම මේක ඇඳ ගන්නවා එන කාටසියානු තලයක්. x අක්ෂය මේ y අක්ෂය මේ තියෙන්නේ මූල අක්ෂය. ඔව්. එතකොට මෙයා කියනවා බල තියෙන ඛණ්ඩාංක ඍණ 1,2යි. ඍණ 1,2යි. ඔය ඛණ්ඩාංක කියන්නේ x, y කියලා ඛණ්ඩාංකයන් වල දීලා තියෙන්නේ. ඍණ a කියන්නේ මේ පැත්තේ ඍණ a. 2i කියන්නේ මෙන්න මේ වගේ තැනක්. ඔන්න ඔය වගේ තැනකින් තියෙනවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ ඛණ්ඩාංකකින් බලයක් ක්‍රියා කරනවලු. බල පිළිවෙලට දීලා තිබ්බ බලන්න 3යි pi ධන 2යි pj. 3යි pi ධන 2යි pj. 3යි pi කියන්නේ i ගේ ධන පැත්තට 3යි p දෙනවා කියලා. i කියන පැත්තට 3යි p. i කියන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව. ඍණ i කියන්නේ x අක්ෂයේ ඍණ දිශාව. ජන j කියන්නේ y අක්ෂයේ ධන දිශාව. ඍණ j කියන්නේ y අක්ෂයේ ඍණ දිශාව. එතකොට මේක බැලුවම 3යි pi තියෙන්නේ. ඒ කියන්නේ i අක්ෂයේ ධන i දිශාවට 3යි p තියෙනවා. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාවට 3යි p තියෙනවා කියලා. කොහොමද කියන්නේ? 3යි pi ධන 2යි pj. 2යි pj කියන්නේ y අක්ෂයේ ධන දිශාවට 2යි p බලයක් තියෙනවා. මේ බලය ක්‍රියා කරන්නේ අතන ඉන්නේ නේ. වල 3යි p මෙහෙට තිබ්බා. 2යි p ඔහම තිබ්බා. ඕකනේ කියන්නේ. ඊට පස්සේ ආයි දෙවෙනි ලක්ෂ්‍ය දීලා තියෙන ওই විදිහටම දැන් කර බිඳුවේ a කියන්නේ මෙන්න ඒ වගේ තැනක්. බිඳුවේ a කියන්නේ ඔය වගේ තැනක්. එතනදී ක්‍රියා කරනවා කියනවා 2යි pi ඍණ pj. 2යි pi කියන්නේ මෙහෙට 2යි p ඍණ pj කියන්නේ j ගේ ඍණ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තට p බල. හරිනේ. ඊට පස්සේ ඛණ්ඩාංග දීලා තියෙනවා ඍණ 1,0. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක. එතනදී බලය තියෙනවා කියනවා ඍණ pi ධන 2යි pj. ඍණ pi කියන්නේ මේ පැත්තට p 2යි pj කියන්නේ මේ පැත්තට 2යි p. ඔන්න ඔය විදිහට තමයි බල ටික තියෙන්නේ. ඔන්න මම ඇඳගත්තා. ඒතකොට මට සාමාන්‍යයෙන් ගාන හදන්න මෙන්න මේ ටික ඕනේ. මට බෝඩ් එකේ ඉදවන හින්දා මම මේ ටික පුළුවන් තරම් අඩු කරගන්නවා. හරිද? මට එච්චර ඕනේ නැහැ නේ. හරි. ඔන්න ඔය වගේ පද්ධතියක් තමයි අපිට එන්නේ. මේ වගේ පද්ධතියක් තමයි එන්නේ. හරිනේ. ඊට පස්සේ කියනවා එනම් කොහොමනම් මෙහි p හා a යනු නිව්ටන් හා මීටර වලින් මම දන්න රාශි වේල්. ඒවා අපිට වැඩක් නැහැ. ඕ මූලයේ වටා පද්ධතියේ දක්ෂිණාවර්ත කෝණය කියලා පෙන්වන්නදලු. ඕ මූලයේ වටා මෙන්න මේ මූල අක්ෂය වටා පද්ධතියේ දක්ෂිණාවර්ත කෝණය. ඒ කියන්නේ මේ බල සියල්ලෙම ගුණ ගන්න තියෙන්නේ. මේක නම් සරල දෙයක්.
අපි බලෙන් පටන් යමු. 2p කින් ආවොත් එනවා 2p වතාවක් a. එතකොට යාගේ ගුණය දක්ෂිණාවර්ත විදිහට සලකන්නේ. දැන් අපි 2p කින් දක්ෂිණාවර්ත ගුණය යන්නේ හදන්නේ මේ. මෙයා මෙහෙට අදිනවා වගේ. මෙහෙම කරගෙන. p කින් ගුණයක් නැහැ. මොකද ඕලක්ෂය වටානේ යන්නේ. ඊට පස්සේ මේ බලවට ගියොත් මේ p කිනුත් ගුණයක් නැහැ. මෙතන 2p කින් තියෙනවා බලන්න යාගේ හදන ගුණය දක්ෂිණාවර්ත. එහෙනම් ධන. 2p වතාව ලම්බ දුර වෙන්නේ a. මේ වගේ OXY තලයේ ගානක් දුන්නොත් ලම්බ දුර වල හොයන්න හරිම ලේසි. ඊට පස්සේ මේ බලයත් හරිය දුරට අපිට මේ දෙක තියෙන්නේ. මේ 3යි p කිනුත් හදන්නේ දක්ෂිණාවර්ත ගුණයක් ලම්බ දුර 2a. මේ 2යි p කිනුත් හදන්නේ මොකක්ද දක්ෂිණාවර්ත ගුණයක් ලම්බ දුර a. මේ වන ලේසියිනේ. ඒකට බලන්න සුළු කරගත්තොත් මෙතනින් 2යි pa මෙතන 2යි pa 4යි pa 6යි pa මෙතනින් 6යි pa 12යි pa කියලා එනවා. සරලයි නේ. ඒක නම් අහන්න ලේසි. ඊට පස්සේ තවද පද්ධතිය විශාලත්වය 5p නිව්ටන් වූ තනි සම්ප්‍රයුක්ත බලයක තුල්‍ය වෙන බව පෙන්වනවා. එහි දිශාව හා ක්‍රියා රේඛාවේ සමීකරණ අනුව. තවද පද්ධතිය විශාලත්වය 5p නිව්ටන් වූ තනි සම්ප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මේ තියෙන සියලු බල වෙනුවට තනි බලයක් දැම්ම හැකිනු ඒ තනි බලයේ විශාලත්වය 5p නිව්ටන් කියලා පෙන්වන්නදලු. ඊට පස්සේ ඒකේ දිශාව හොයන්නදලු. ඊට පස්සේ ක්‍රියා රේඛාව හොයන්න. අපි සම්ප්‍රයුක්ත ඉස්සල්ලාම විශාලත්වය මොකද? එහෙනම් මේ බල සියල්ල මගින් දෙන විශාලත්වයට සමාන විශාලත්වයක් තියෙන බලයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ සම්ප්‍රයුක්ත හේවුණා හරි. සම්ප්‍රයුක්ත හොයන ලේසි ළමයි මට ගත්ත හැකි x ගේ ධන පැත්තයි y ගේ ධන පැත්තයි කියලා බල දෙකකට නේ. x ගේ ධන පැත්තට තියෙන බල ගත්ත හැකි මෙතන 2යි p මෙතන 3යි p කියන්නේ 5යි p නේද? ආයි මෙතන p ගියාම 4යි p. හරි. මෙතන p ගියාම 4යි p. ආයි y ගේ ධන පැත්තට ගත්ත හැකි 2යි p ධන 2යි p 4යි p මේ p ගියාම 3යි p. එහෙනම් මට සම්ප්‍රයුක්තය ගත්ත හැකි r සමානයි x වර්ග ධන y වර්ගයේ වර්ගමූලයෙන්. එතකොට x කියන්නේ 4යි p 4යි p ගේ වර්ගය කියන්නේ 16යි p වර්ගය. 3යි p ගේ වර්ගය කියන්නේ 9යි p වර්ගය. එතකොට මෙතනින් එන උත්තරේ 25යි p ගේ වර්ගයේ වර්ගමූලයක් කියන්නේ 5යි p කියලා එනවා. ඔන්න විශාලත්වය 5යි p කියලා පෙන්නනවා හරිම ලේසියි. දිශාව අහනවානේ. දිශාවත් හෙව්ව හැකි අපිට මෙන්න මෙහෙම. මෙයාව ගලා යන දිශාවට යනවාම දිශාව වෙනවා. බලන්න. y මෙහෙම. මේ පැත්තට තියෙන දර 3යි p බලයක්. මේ පැත්තට තියෙනවා 4යි p බලයක්. දිශාව ගත්ත එක කොහමද? ආරම්භ ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් ව්‍යාකරණ රේඛාව මගින් දිශාව වෙනවා. ඔන්න ඔය පැත්තට තමයි සම්ප්‍රයුක්තය තියෙන්නේ. එතකොට මට තිරසට දිශාව ගැන කිව්වා හැකි මේ. ඔන්න ඔය විදිහට වුණා. මෙතන අරගෙන අනුවරින් තීරා කියලාත් ගත්ත හැකි. නැත්නම් ඔයාලට මේක ඉස්සෙල්ලාම ඉඳලා තිරසට දිශාවත් හිව්වේ. දැන් මෙහෙම හිව්වම තිරසට දිශාවනේ එන්නේ. එතකොට ඔයාලට අනුවරින් තීරා කියලා ගත්ත හැකි. නැත්නම් අපිට ආයෙ පුළුවන් බලන්න. ඉස්සෙල්ලාම 4යි p ඇඳගෙන කියන්නේ x එක ඇඳගෙන පස්සේ y එක ඇඳගත්තාම අර දිශාවමයි එන්නේ. එතකොට එනවා අපිට තිරස සමග සාධන කොටය. θ කියලා ගත්තොත් මට tan θ ගත්ත හැකි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ 3යි p බද්ධ පාදයේ 4යි p. එතකොට θ සමානයි tan ඉන්වර්ස් 3 බෙදීම 4යි. එතකොට මට දිශාව කිව්ව හැකි තිරස සමග tan ඉන්වර්ස් 3 බෙදීම 4 කෝණයක් හදනවා කියලා. tan ඉන්වර්ස් 3 බෙදීම 4 කෝණයක් හදනවා කියලා කිව්වේ. මේක ලේසියිනේ. ඊට පස්සේ ක්‍රියා රේඛාව වෙනවා කියන්නේ ක්‍රියා රේඛාව හඳ කියනවා. ක්‍රියා රේඛාව කියන්නේ මෙහෙමයි. මේ බල වෙනුවට දැන් තනි බලයක්නේ දාන්නේ. ඒ කියන්නේ තනි බලයක් කියන්නේ බලයක් කියන්නේ මේ වගේ සරල රේඛාවනේ. බලයක් කියන්නේ සරල රේඛාව. අපි දන්නා සරල රේඛාව පාඩමේදී මේ වගේ සරල රේඛාවක් යනකම් මෙයාට සමීකරණයක් තියෙනවා. සාමාන්‍ය ගන්න y සමානයි mx ධන c කියලා. එතකොට අපිට සමහර ගණන් වලදී මේ සරල රේඛාව පාඩමේ සමහර ගණන් වලදී මේ සරල රේඛාවේ සමීකරණය හොයන්න වෙනවා. හොයන්නේ කොහොමද? මේ සරල රේඛාවේ අනුක්‍රමණය m නම් මේ සරල රේඛාව x dash, y dash කියලා යම්කිසි ලක්ෂයක් කරහා යනවා නම් මට මෙයාගේ සමීකරණය ලියන්න පුළුවන් y ඍණ y dash සමානයි අනුක්‍රමණය වතාවක් x ඍණ x dash කියලා. මේ තියෙන්නේ මේ සරල රේඛාව යන ලක්ෂය ඛණ්ඩාංකය හරිද? මේ තියෙන අනුක්‍රමය. ඒ ටික දන්නවනම් ඔහම ලියන්න පුළුවන්. ඒතර බලය සරල රේඛාවක් වගේනේ. එහෙනම් අපිට මේ සරල රේඛාවේ සිද්ධාන්තයෙන් පාවිච්චි කරගන්න. බලය යන යම්කිසි ලක්ෂයක් දන්නවනම් බලය ගමන් කරන යම්කිසි ලක්ෂයක් දන්නවනම් බලයේ අනුක්‍රමණය දන්නවනම් අපිට එයාගේ ක්‍රියා රේඛාවේ සමීකරණ ලියුවක y ඍණ y dash සමානයි අනුක්‍රමණය වතාවක් x ඍණ x dash කියලා. හරිද? ඔහම ලියන්න පුළුවන්. එතකොට කොහොමද අනුක්‍රමණය හොයන්නේ? අනුක්‍රමණය කියනවා යම්කිසි රේඛාවක්. අපි දන්නා සරල රේඛාවයි. අනුක්‍රමණය කියනවා යම්කිසි සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. මම ඇල්ෆා කියලා ගන්නම්කෝ. කෝණේ tan නගයට අනුක්‍රමණය කියනවා. tan ඇල්ෆාට අනුක්‍රමණය කියනවා.
මොකද යම්කිසි රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය tan අගයට කියනවා අනුක්‍රමණය කියලා. බලන්න බලය ගත්තා. ඔන්න බලය ආව අපිට 5p නිව්ටන් කියලා. ඔන්න බලයේ විශාලත්වය. ඊට පස්සේ බලයේ දිශාව හෙවනේ. මේ තියෙන බලයේ දිශාව මේ තියෙන ආර්ය සම්ප්‍රයුක්තනේ. එතකොට එයා තිරස සමග සාධන කෝණය θ ගේ tan අගය කීයයි කියලා දාන්න. 3p බෙදීම 4p. ඒ කියන්නේ 3 බෙදීම 4යි. එහෙනම් අපිට මේකේ අනුක්‍රමණය ගත්තා කීයයි කියලාද? අනුක්‍රමණය සමානයි 3 බෙදීම 4යි කියලා ගන්න පුළුවන්. අනුක්‍රමණය සමානයි 3 බෙදීම 4යි කියලා ගන්න පුළුවන්. එතකොට එහෙනම් ක්‍රියාරේඛා සමීකරණය හොයන්න ඕන අනුක්‍රමණය දන්නවා. එහෙනම් මේ y x කියන ඒවා දැනගන්න ඕනේ. ඒවා නෙමෙයි ඒවා y x විදිහටම තියෙනවා. එතකොට මේ බලය යම්කිසි ලක්ෂයක් කරහා යන යම්කිසි තැනක යන ලක්ෂයක් දැනගත්තා නම් ක්‍රියාරේඛාවේ සමීකරණය හොයන්න පුළුවන්. අනුක්‍රමණය දන්නවා කියලා 3 බෙදීම 4යි කියලා. එහෙනම් දැන් මට තියෙන රාජකාරිය මොකද්ද? මේ බලය යන ලක්ෂයක් හොයන එක. බලය යන ලක්ෂයක් හොයන්නේ කොහොමද ළමයි? හැම වෙලෙම කැපෙන තැනක් හරි ලක්ෂයක් හරි හොයන්න තියෙනවා නම් ගූර්ණ සම්බන්ධ දෙයක් තමයි දාන්න තියෙන්නේ. හැම වෙලෙම කැපෙන හරි යන තැනක් හරි හොයන්න තියෙනවා නම් ගූර්ණ තමයි දාන්න තියෙන්නේ. ගූර්ණ තමයි දාන්න තියෙන්නේ. අපි දන්නවා සම්ප්‍රයුක්තය 5යි p. හරිද? ඉස්සරහට ඕන වෙයිද දන්නේ නැහැ මම හිත දාගන්නවා. කොහොමද කැපෙන තැනක් හොයන්නේ? ඔයාලට මතකද මේ බල පද්ධතිය මගින් ඕලක්ෂය වටා ගූර්ණයක් අපි හෙව්වා. ඕලක්ෂය වටා ගූර්ණයක් හෙවුවා මොකද්ද? දක්ෂිණාවර්ත ගූර්ණයක් තියෙනවා 12යි pa නිව්ටන් මීටර කියලා. කොහොම එකක් හෙවුවනේ මතකද? 12යි pa නිව්ටන් මීටර කියලා දක්ෂිණාවර්ත ගූර්ණයක් තියෙනවා මේ බල පද්ධතිය මගින්. දැන් මම මෙයාගේ සම්ප්‍රයුක්තය ගත්තා. හරි. සම්ප්‍රයුක්තය ගත්ත ඇත්ත. 5යි p කියලා සම්ප්‍රයුක්තයක් ගත්තා. එහෙනම් කොහේ හරි තියනවා. එයා තියෙන තැන දන්නේ. එතකොට මේ 5යි p ගෙනුත් මේ බල පද්ධතිය සිදුවන සියලු කාර්ය වෙන්න ඕනේ. මම කියවනේ සම්ප්‍රයුක්තය කියන්නේ මේ බල පද්ධතිය මගින් සිදුවන සියලු කාර්ය සිදුවන තනි බලයකට. එහෙනම් මෙයාගේ තියෙන විශාලත්වයක් දෙන්න ඕනේ. ඒ වගේම මෙයා මොකක් හරි ලක්ෂයක් වටා හදන ගූර්ණයක් මෙයා හදන්න ඕනේ. එහෙනම් මේ බලය මගින් ඕලක්ෂය වටා මෙන්න මේ ගූර්ණය හදන්නත් ඕන. මේ බලය මගින් ඕලක්ෂය වටා මෙන්න මේ ගූර්ණය හදන්නත් ඕන. එහෙනම් මේ ගූර්ණය හදන විදිහට තමයි මේ 5යි p පිළිගන්නේ. බලමු දක්ෂිණාවර්ත ගූර්ණයක් හදන්න ඕන. දැන් අපිට සාමාන්‍යයෙන් මෙයා කැපෙන තැන තිරස්ව කැපෙන තැනක් හොයන එක ලේසි. ඕන මේ පැත්තේ ඇඳගත්ත හැකි. ඊට වඩා මේ වගේ තැනක ඇඳගන්න එක ලේසි. බලන්න මම මොන පැත්තට ඇඳගන්න කියලා බලන්න. මූලය වට හදන්න ඕනේ දක්ෂිණාවර්ත ගූර්ණයක්. අපි දන්නා සම්ප්‍රයුක්ත දිශාව තියෙන මෙහෙම. ඉස්සෙල්ලා කතා කරන්න ඔහොම තියෙන කියන්නේ. අර අපි ඇඳලා පෙන්නේ 5යි p ගේ දිශාව තියෙන ඔහොම. එහෙනම් දැන් මම මෙයාව මේ පැත්තේ ඇඳගත්තොත් බලන්න. හදන ගූර්ණය මොන පැත්තද? දක්ෂිණාවර්තයි නේ. මේ පැත්තේ ඇඳගත්තොත් මෙතන වේදනයේදී වාමාවර්තය. එහෙනම් ඉන්න ඕනේ මොන පැත්තේද? මේ පැත්තේ. මොකද දක්ෂිණාවර්ත ගූර්ණයනේ හදන්න ඕනේ. මේ පැත්තේ ඉන්න ඕන 5යි p කියලා. ඔයාලට මෙතන 5යි p දාගන්නට වඩා ලේසි ළමයි. බලන්න 5යි p දාගන්නට වඩා ලේසි. ඔයාලට මතකද 5යි p හැදුනේ කොහමද? 5යි p හැදුනේ x ඛණ්ඩාංකය 4යි p කියලායි y ඛණ්ඩාංකය 3යි p කියලායි ඇවිල්ලා නේද? එතකොට 5යි p වෙනකොට මේ දෙක දාගත්තත් අවුලක් නැහැ. එහෙනම් මේ ලක්ෂයේදී මට 5යි p වෙනකොට දාගත්ත හැකි x ඛණ්ඩාංකය 4යි p y ඛණ්ඩාංකය 3යි p කියලා. 5යි p වෙනකොට ඔක දාගත්තත් අවුලක් නැහැ. මම මේක දාගත්තේ ළමයි. කෙලින්ම ලම්බ දුරක් කියුවා කියන ලක්ෂයට. මෙයා O ලක්ෂය හරහා යනවා. මෙයා O ලක්ෂයට ලම්බ දුරක් කියුවේ. ඒ හින්දායි 5යි p වෙනකොට මම ඒක දාගත්තේ. එතකොට එහෙනම් මම දැන් 12යි pa නිව්ටන් මීටර කියලා ගූර්ණයක් හදන්න ඕන. මේ 3යි p මගින් මෙයා කැපෙන තැන දන්නේ නැහැ. කැපෙන තැන මම x කියලා ගන්නවා. ඒක මෙතන ඉඳන් මෙතන තියෙන ලම්බ දුර 3යි p x. එතකොට අපි දන්නවා 3ෙන් බෙදුනහම x සමානයි 4a කියලා එනවා. x සමානයි 4a කියලා එනවා. හරිද? 3ෙන් බෙදුනහම ඔය 3ෙන් බෙදුනහම x සමානයි 4a කියලා එනවා. එතකොට මට මෙතන ඛණ්ඩාංකයක් කැපෙන තැනින් ඛණ්ඩාංකය ඕනේ. 4a බිඳුවට නෑ. ඛණ්ඩාංකය වෙන්නේ ඍණ 4a බිඳුව. මේ පැත්තේ ඛණ්ඩාංක ඍණයිනේ. මම මේ දුර ගත්තේ. දුරට ගන්න ධනාගේ හැම වෙලේම. ඒක දුරට එන්නේ මේ ධනාගේ. එයාගේ ඍණාගේ තමයි ඛණ්ඩාංකයට ගන්න ඕනේ. එතකොට මට දැන් ලියුව හැකි නම් සමීකරණේ y ඍණ y dash. y dash කියන්නේ බිඳුව. සමාන අනුක්‍රමණය 3 බෙදීම 4යි. වතාවක් x ඍණ x dash. x dash කියන්නේ ඍණ 4යි. ඍණ 4යි දැම්මම මෙතන ධන 4යි වෙනවා. 4ෙන් ගුණ කරගත්තොත් 4යි y සමානයි 3යි x ධන 12යි කියලා සමීකරණය එනවා. ඔන්නෝම ක්‍රියා රේඛාවේ සමීකරණය අපිට හොයන්න පුළුවන්. සරලයි. මොකද උනේ? බලය අපි සරල රේඛාවක් කියලා සැලකුවා. සරල රේඛාව සමීකරණයක් හොයන්න අනුක්‍රමණය ඕන. අනුක්‍රමණය කැපෙන ලක්ෂයකුයි ඕන. බලයේ දිශාව මගින් අනුක්‍රමණය අපි ගත්තා. කැපෙන ලක්ෂයේ ගූර්ණ දාලා හෙව්වා. හැම වෙලෙම මතක තියාගන්න මුල් පද්ධතිය තමයි තාමත් ඉන්නේ. ඒතර මුල් පද්ධතියේ සිදුවන හැම කාර්යයක්ම නැත්නම් මුල් පද්ධතියේ තියෙන සියලුම ලක්ෂණයක්ම මේ සම්ප්‍රයුක්තය ගත්තට පස්සේ තියෙන පද්ධතියේ තියෙන්න ඕන. එතකොට ඒක ඊට පස්සේ කැලේ කියනවා සමීකරණය හොයන්නේ. දැන් අතිරේක බලයක්. මේ වෙනකම් බල පද්ධතිය වෙනසක් කරේ නැහැ නේ. දැන් කියනවා බලන්න
දැන් අතිරේක බලයක් පද්ධතියට ඇතුළත් කරනු ලබන්නේ නව පද්ධතිය දක්ෂිණාවර්ත ගූර්ණය නව පද්ධතිය දක්ෂිණාවර්ත ගූර්ණය 24යි PA නිව්ටන් මීටර් වූ යුග්මයකට තුල්‍ය වන පරිදි. අතිරේක බලයේ විශාලත්වය දිශාවා ක්‍රියාරේඛාවේ සමීකරණය සොයන්න. අතිරේක බලයේ විශාලත්වය දිශාවා ක්‍රියාරේඛාවේ සමීකරණය හොයන්න. ඔන්න බලන්න. දැන් කියනවා මෙයාට පිටින් බලයක් දානවා. මෙයාට පිටින් බලයක් දානවලු. ඒ කියන්නේ දැන් පද්ධතිය තියෙන්නේ කොහමද? මෙහෙම තියනවා කියලා ගත්තත් හරි. ඊට වඩා ලේසි ළමයි මෙන්න මෙහෙම පද්ධතිය තියෙනවා කියලා ගන්න. බා. මේක හරි මේක මොකනවා? හරිද? පද්ධතිය දැන් මෙයා වෙනුවට තියෙන්නේ කොහමද? 5p කියලා සංප්‍රයුක්ත බලයක් තියෙන්නේ. 5p යන්නේ ඍණ 4a කියන ඛණ්ඩාංකෙන්. නේ. 5p කියලා බලයක් තියෙනවා. ඍණ 4a කියන ඛණ්ඩාංකයෙන් යනවා. ඊට මෙයා θ කියලා කෝණයක් මෙයත් එක්ක හදනවා. මම tan θ ගත්තාම ආවා 3 බෙදීම 4ක් කියලා. ඔන්න ඔය ටික නේද? ඔය පද්ධතිය තමයි දැන් තියෙන්නේ. මේකම තමයි මේ තියෙන්නේ. හරිද? වෙනසක් වෙලා නැහැ. මම මේ ටීම කා ගන්නම්. ඊට පස්සේ කියනවා ළමයි කියනවා මෙයාට පිටින් දානවලු බලයක්. මෙයාට බලයක් පිටින් දානවලු. බලයක් පිටින් දැම්මහම නව පද්ධතිය දක්ෂිණාවර්ත ගෝණය 24යි PA නිව්ටන් මීටර වූ යුග්මයකට තුල්ල වෙනවා. ඒ කියන්නේ බලයක් මෙයාට එළියෙන් දානවා මෙන්න මේ. මොකක් හරි බලයක් F කියලා බලයක් එළියෙන් දානවා. බලය දැම්ම ගමන් මෙන්න මේ පද්ධතිය මෙන්න බලය දාපු පද්ධතිය තියෙනවානේ. ආන් ඒක සමාන වෙනවලු යුග්මයක් තියෙන පද්ධතිය. යුග්මයක් විතරක් තියෙන පද්ධතියක සමාන වෙනවා කියන එක තමයි කියන්නේ. මෙහෙන් එළියෙන් බලයක් දාපු ගමන් මේ බල පද්ධතිය සමාන වෙනවලු යුග්මයක් තියෙන පද්ධතිය. යුග්මයක් කියන්නේ මොකද්ද? අපි දන්නා බල යුග්මයක් කියන්නේ එකිනෙකට සමාන්තර හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවලට සමාන විශාලත්වයෙන් ක්‍රියා කරන බල දෙකකට කියනවා යුග්මයක් කියලා. මේ දෙන්න අතර යම්කිසි ලම්බ දුරක් තියෙනවා. එතකොට මේකේ ගෝර්ණය ගත්ත හැකිනේ. යම්කිසි යුග්මයක ගෝර්ණය ගත්ත හැකි කොහොමද? G සමානයි බලය වතාවක් මේ දෙන්න අතර තියෙන ලම්බ දුරයි. ලම්බ දුර L කියලා ගත්තොත් ඔන්න තමයි යුග්මය එන්නේ. යුග්ම විශාලත්වයක් තියෙනවා. යම්කිසි යුග්මයකදී බලන්න මෙයාගේ යුග්මයේ සංප්‍රයුක්තය ගත්තාම කීයද? යුග්මයේ සංප්‍රයුක්තය. යුග්මයේ සංප්‍රයුක්තය f' කියලා නම් බිඳුවනේ. මේ f කැපිලා බිඳුව වෙනවා. ඒතර යුග්මයේ විශාල මේ ගූර්ණයක් විතරයි තියෙන්නේ. යුග්මයක නම් ගූර්ණයක් විතරයි තියෙන සංප්‍රයුක්තය නැහැ. ගූර්ණයේ විශාලත්වය තමයි ළමයි. මේ යුග්මය විසින් ඕනෑම තැනක හදන ගූර්ණය මෙන්න මේ යගේ වෙනවා. එතනක මම මෙයාට මොකක් හරි පද්ධතියක් තියෙනවා. මෙන්න මෙහෙම පද්ධතියක් තියෙනවා. මම මෙයාට පිටින් දානවා G කියලා යුග්මයක්. G කියලා යුග්මයක් දාන්නේ. යුග්මයක් දැම්මහම මෙන්න මේ යුග්මයට අදාළ ගූර්ණය. මෙන්න මේ තියෙන ගූර්ණය තියෙනවානේ. බලවතාව ලම්බ දුර. අන් ඒ ගූර්ණය මේ හැම ලක්ෂයකටම එකතු වෙනවා. සමානව එකතු වෙනවා. සමානව එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ ඇයි දන්නවද? ඒතර මේ යුග්මය මගින් මේ හැම ලක්ෂයක් වටාම හදන්නේ මෙන්න මේ කියන ගූර්ණය. ඒකයි එකතු වෙනවා කියන්නේ. යුග්මයක් එළියෙන් දැම්මහම ඇතුළට ඒ යුග්මය මගින් සෑම ලක්ෂයක් වටාම හදන්නේ මෙන්න මේ ගූර්ණය. අගය සමාන හැම වෙලෙම හැම තැනක් වටාම හදන්නේ ඔන්න ඔය ගූර්ණය. එන්නේ දැන් මෙයා කියන්නේ බලන්න එළියෙන් බලයක් දානවා. බලයක් දැම්මම මෙයා යුග්මයකට තුල්‍ය වෙනවා. ඒ යුග්මයේ විශාලත්වය දීලා තිබ්බා කියලා 24යි PA කියලා. එළියෙන් දාන බලය ගැන හිතා ගන්න පුළුවන් දෙයක්. විශාලත්වය නෙමෙයි දිශාව ගැන හිතා ගන්න පුළුවන්. යුග්මයක් නම් සමාන්තරයි ප්‍රතිවිරුද්ධයි විශාලත්වය සමාන වෙන්න ඕන. එහෙනම් දාන බලය දැන් මෙයා ගාව තියෙන්නේ මේ 5p කියන බලය විතරනේ. නෑනේ. ඒතර මේ එළියෙන් f කියන බලය දාපු ගමන් මෙයා යුග්මයකට තුල්‍ය වෙන්න ඕන. යුග්මයකට තුල්‍ය වෙන්න නම් මේ බලයට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන සමාන්තර මේ විශාලත්වයට සමාන බලයක් දාන්න ඕන නේද? නැත්නම් එයා යුග්මයකට තුල්‍ය වෙන්නේ නෑනේ. එහෙනම් දාන්න ඕන 5p කියලා බලයක් තිරස සමග තීර කෝණයක් හදන්න. බලය දාන තැන ගැන අපි දන්නේ නැහැ. බලයක් දාන්න ඕන. එච්චරයි දන්නේ. බලය දාන තැන ගැන දන්නේ නැහැ. බලයක් දාන්න ඕන. එහෙනම් මට ඒ කැලේ හෙව්ව හැකි බලයේ විශාලත්වය හෙව්ව හැකි නේ. බල විශාලත්වය 5p දිශාව කිව්ව හැකි. ක්‍රියා රේඛාවේ සමීකරණ. ක්‍රියා රේඛාවේ සමීකරණ හොයන්න මතකනේ. y ඍණ y' සමානයි අනුක්‍රමණය වතාවක් x ඍණ x'. අනුක්‍රමණය දන්නා මේ tan අගය දන්නවනේ මේ. tan අගය දන්නා. කියන්නේ අනුක්‍රමණය. 3 බෙදීම 4යි දාන්න. අයි මෙයාට සමාන්තර එකක්මනේ දාන්නේ. ඒතකොට මෙයාගේ අනුක්‍රමණය තමයි මෙයාට තියෙන්නේ. කැපෙන තැන හොයන්න ඕන. කැපෙන තැන හොයාගත්තාම මේ x' y' යන්නේ. කොහොමද කැපෙන තැන හොයාගන්නේ? දැන් මම මෙයාව 5p කියන බලය දැම්මහම දැන් හිතන්න මෙයා කොහේ හරි ඉන්න පුළුවන්. කොහේ හරි ඉද්දි අනිවාර්යෙන් මෙයා කැපෙනවා නේද මේ x අක්ෂය. දැන් 5p මේ හරි හිටියා කියනවා. එයා දික් කරාම x අක්ෂය කැපෙනවානේ. මේ හරි හිටියා ගමුකෝ. එයා දික් කරාම මේ හරි x අක්ෂය කැපෙනවානේ. එහෙනම් අනිවාර්යෙන් x අක්ෂය 5p ගෙන් කොහොමද කැපෙනවා. එහෙනම් මම ලිකන් x අක්ෂය මෙන්න මේ පැත්තෙන් වගේ දාගන්නකො 5p කියලා. මෙන්න මේ වගේ දාගන්න 5p කියලා.
5p එතන ටීට කෝණයක් හදනවා. එතකොට චුට්ටක් බලන්න ඔයාලට මතක ඇති. ගූර්ණ ගණ්ඩෙන් දැන් තියෙනවා. ගූර්ණ ගණ්ඩ තියෙන්නේ. ඔයාලට මතකද 5p වෙනුවට අපි දැම්මා. මෙන්න මේ ඉස්සෙල්ලා කැලේදී 5p වෙනුවට දැම්මා මතකද? x අක්ෂයට 4p y අක්ෂයට 3p දැම්මා මතකද? ඉස්සෙල්ලා දැම්මා මතකද? මොකද මේ දෙකේ සම්ප්‍රයුක්ත වෙන 5p ආවේ. එහෙනම් මෙතන 5p වෙනුවටත් ඒක දාගත්ත හැකි. හැබැයි දිශාව වෙනස් වෙනවා. මේ පැත්තට 4p ඊට පැත්තට 3p කියලා. ඔහොම දාගත්ත ඒ 5p වෙනුවට නේ. ඔහොම දාගත්ත ඒ 5p වෙනුවට. දැන් එතකොට මේ තියෙන්නේ යුග්මයට අදාළ බල දෙක. හැබැයි මේ බල දෙක යුගල දෙකකට කඩාගත්තා. එහෙනම් අවුලක් නැහැ. එහෙම කඩාගත්තා ඒක. ඒතර අපි දන්නවා බල යුග්මයක විශාලත්වය තියෙන්නේ මොකක්ද? බලය වතාවක් එයාගේ ලම්බක දුරය. මේ බල දෙකකට කඩාගත්තම තමයි 4p 4p එකම රේඛාවේ ඉන්නේ. එතකොට එයාගේ යුග්මයට ඇති වැඩක් නැහැ. එහෙනම් යුග්මයට දායක වෙන්නේ කවුද? මේ 3p මේ 3p. මේ 3p මේ 3p. හරිනේ. එතකොට මම මේ බල දෙක අතර දුර ගන්නම්. මේ බල දෙක අතර දුර ගන්නම්. මෙයා කියනවානේ බලන්න ඕන නම් හදන ගූර්ණය දක්ෂිණාවර්ත ගූර්ණයක් කියලා. හදන ගූර්ණය දක්ෂිණාවර්තය කියනවානේ. එතකොට ළමයි බලන්න දැන් මෙයා මෙහෙම ඉඳී මේ වෙන්නේ මේ බලේනොයි මේ බලේනොයි මෙහෙම අදිනවා වගේ වෙන්නේ. තේරෙනවද කියන්නේ? මේ දෙන්න අතර මොකක් හරි දාලා මේ දෙන්නගේ මෙහෙම අදිනවා. එතකොට අදිද්දි මෙයා කරගෙන මෙහෙම නේද? මෙහෙන් අදිද්දි මෙහෙමනේ කරගෙන මේ. මෙයා ඇදගෙන මෙයා තල්ලු කරනවා. කරගෙන යනවා. දැන් මේ බලේ මෙහෙ හිටියනම් මොකද වෙන්නේ? මේ බලේ ඔහි හිටින්නේ නැතුව මේ පැත්තට ආවනම්. දැන් හිතන්න මේ පැත්තට ආවනම්. එතකොට මම දාගන්න ඕනේ මේ පැත්තට 4p මේ පැත්තට 3p කියලා. බලේ මෙතන හිටින්නේ නැතුව මේ හරියට ආවනම්. එතකොට බලන්න ගෝණය හදන්නේ මේ බල දෙකෙන් කරගෙන මොන පැත්තද? මෙහෙන් තල්ලු කරනවා මේ මෙහෙන් අදිනවා මේ. එතකොට හදන්නේ වාමාවර්ත ගෝණයක්. එහෙනම් දක්ෂිණාවර්ත ගෝණයක් හදන්න නම් බලය ඉන්න ඕනේ මේ පැත්තෙන් නේ. ඒවා බලලා දාගන්න ඈ. මොකද බලය මේ පැත්තෙන් ඉන්නත් පුළුවන් සමහර වෙලාවට මේ පැත්තෙන් ඉන්නත් පුළුවන්. ඒකත් එක්ක ඛණ්ඩාංක වෙනස් වෙනවා ඒක. ඛණ්ඩාංක වෙනස් වෙනවා. ඛණ්ඩාංක හොයාගන්න හරි තැනක දාගන්න ඕන. එක්ක මේ හරිය වෙන්නත් පුළුවන්. ඒක අපිට වැඩක් නැහැ. ඒක මේ ගන්න දුරත් එක්ක හැදිලා එයි. මෙයාට මේ පැත්තේ මේ පැත්තේ කියන එක තමයි බලන්න ඕනේ. මේ පැත්තේ හිටියොත් තමයි දක්ෂිණාවර්ත ගෝණයක් හදන්නේ. මේ පැත්තේ හිටියොත් වාමාවර්ත ගෝණයක් හදන්නේ. අද මම බල දෙක අතර මේ දුර x කියලා ගන්නම්. දන්නේ හරියට දුරක්. එතකොට එන බලයේ විශාලත්වය 3p ලම්බ දුර x මේ ලම්බක බල දෙකනේ තියෙන්නේ. හදන්න ඕන 24යි pa කියලා ගූර්ණයක්. බලන්න x සමානයි දුරට එනවා 8i කියලා සුළු කරාම x සමානයි 8i කියලා එනවා. يعني බල දෙක අතර බල දෙක අතර ලම්බ දුර 8i. මෙතන තියෙන්නේ ඍණ 4i කියලා ඛණ්ඩාංකයක්. ඍණ 4i ඉඳන් 4i දුරක් ගියාම බිඳුව ඛණ්ඩාංකය තියෙනවා. බිඳුවේ ඉඳන් 4i ගියාම 4i ඛණ්ඩාංකය තියෙනවා. يعني ඒතර 8i ගිහින් නේද? 8i දුරක් මෙතන ඉඳන් මෙහෙට යනවා කියන්නේ මෙතන ඛණ්ඩාංකය කීයද? 4i වෙනවා කියන එක ඒවා සාමාන්‍යයෙන් තේරෙන දෙයක් නේ. ඍණ 4i ඉඳන් 8i එහාට යනවා කියන්නේ මෙතන 4i ඛණ්ඩාංකය. ඔන්න බිඳුව. මම පැත්ත බලන්න ඕන කිව්වා දන්නවද? දැන් ඔයා වැරදිලා හරි බලේ මේ පැත්ත දාගත්ත කියන්නේ මොකක්ද? එතුහාම දෙක අතර දුර වෙන්නේ 8iම තමයි. හැබැයි ඒතකොට මෙතන ඛණ්ඩාංක එකක් දෙනවා හරියට 12i කියලා. ඒතකොට වෙනස් වෙනවනේ ගන්න. අන්න ඒ හින්දා කිව්වේ හරියට දිශාව බලලා දාගන්න ඕන කියලා. ආ ඒතකොට මට එනම් දැන් ක්‍රියා රේඛාව හොයන්න හැකි. මම සූත්‍රය දාන්න තියෙන මේකට. මොකද සූත්‍රය y ඍණ y dash වෙන්නේ බිඳුවමයි. අනුක්‍රමණය 3 බෙදීම 4යි. x ඍණ x dash වෙන්නේ 4යි. ඒතර මේකෙන් සුළු කරගත්තාම 4y සමානයි 3x ඍණ 12i කියලා එනවා. ඔන්න ඔහම එනවා. හරිද? ඔන්න ගාන හදලා ඉවරයි. වැඩි දෙයක් නෑ හරිද? හැම වෙලේම මතක තියාගන්න. මෙතන සම්ප්‍රයුක්ත ගන්නවා කියන්නේ මුල් පද්ධතියමයි තිබ්බේ. ඊට පිටින් බලයක් දානවා කියනවා නම් තමයි පද්ධතිය වෙනස් වෙන්නේ. හරිද? ඒ වෙනකම් පද්ධතිය වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒ ගානත් හරිනේ. 2016ත් හරි 2018ත් හරි. ඊට අපිට යන්න තියෙනවා 2019ට. 2019ට ගියාමත් 2019 තියෙන්නේ OXY තලයේ ගානමයි. එයා කියනවා බලන්න ටිකක් කේන්ද්‍රයේ O හා පැත්තක දිග 2a වූ ABCD ES සවිඩි ෂඩස්ත්‍රයක තලයේ වූ බල තුනකින් සවිඩි ෂඩස්ත්‍රයක් තියෙනවලු ඒකේ තලයේ වෙච්ච බල තුනකින් පද්ධතිය සමානිත්‍රය මූලය O හිදී OX අක්ෂයේ OB දිගේ OY අක්ෂයේ OH දිගේද ඇතිව බල හා ඒවායේ ක්‍රියාලක්ෂ්‍ය විබුදු අංකණයෙන් පහත වගේ දක්වා ඇත මේ H හා CD යන මධ්‍ය ලක්ෂ්‍ය වේලු ඊට පස්සේ දීලා තියෙනවා ක්‍රියාලක්ෂ්‍යකෝයි බලයයි පිටුම් දෛශිකයි අපි දන්නවා ඒ ක්‍රියාලක්ෂණ දීලා තියෙන්නේ. ඔය ACE සවිඩි ෂඩස්ත්‍රය තුල ඉන්නවා. අපි බලමු සවිඩි ෂඩස්ත්‍රය ඇඳගන්න දෙන චුට්ටක්. මෙයා කොහොමද කියන්නේ ගාන OXY තලයේ ගානක් කියන මෙන්න මේ විදියට ලකුණු දාගන්නම් මම. OXY තලයේ ගානක් කියනවා. මෙතන y මෙතන x. අපි සවිඩි ෂඩස්ත්‍රයක් යද්දි හැඩය කොහොමද ළමයි? මෙහෙම නේද? කොහොම තමයි තියෙන්නේ. ඔය හැඩය හදාගන්න තමයි අපි බලන්නේ. බලන්න A අක්ෂය ගැන කියනවා AI ඍණ මූල 3යි AJ.
මම දාගත්තොත් පිහිටි දශය පිහිටුම් දශය කියන්නේ ඒ ලක්ෂ්‍යය තියෙන දැනගෙන කියන්නේ නේ. ඔය වගේ කියන්නේ කියන්නේ පිහිටුම් දශකයයි බලයයි කියලා දීලා තියෙනවා. පිහිටුම් දශකයෙන් කියන්නේ ඒ දීලා තියෙන ක්‍රියා ලක්ෂ්‍ය පිහිටන තැන ගැන. බලයෙන් කියන්නේ ඒ බලයේ විශාලත්වය ගැන තමයි ඒ තියෙන්නේ. ඒතර ඒ ලක්ෂ්‍යය දීලා දෙනවා AI ඍණ මූල 3යි AJ කියලා. AI කියන්නේ I දිශාවට A. ඒ කියන්නේ I කියන්නේ x අක්ෂයේ ධන දිශාවටනේ. I දිශාවට A මෙන්න ඒ වගේ තැනක ඍණ මූල 3යි A. ඒ කියන්නේ මේ පැත්තට ඍණ මූල 3ක්. 1.73ක් වගේ ඍණ මූල 3 වෙන්නේ. ඒකට ඊට වඩා ටිකක් වැඩි ගන්නක් දාගමු. මෙන්න මේ වගේ තැනක්. මෙතන තියනවලු A C ලක්ෂයේ තියනවලු AI ධන මූල 3යි AJ. AI කියන්නේ මෙතන මූල 3යි AJ කියන්නේ මෙන්න මේ වගේ දුරම්මනේ මෙහෙට. මෙන්න මේ වගේ තැන. උතන තියනවා C ලක්ෂය. ඊට පස්සේ E ලක්ෂය ගැන කියනවා. E ලක්ෂයේ ඉන්නවා ඍණ 2යි AI කියන්නේ. J කියන්නේ ඒ කියන්නේ J ගේ බිඳුව. ඒ කියන්නේ මෙන්න XY තලයේ X තලයේ ඉන්නවා. X අක්ෂයේ ඉන්න ඕනේ. ඍණ 2යි ඒකෙදි. ඒ මේ වගේ දුරනා නම් ඍණ 2යි ඒ කියන්නේ මේ වගේ දුරකින් වගේ දාගත්ත හැකි. සාමාන්‍යයෙන් ඒ අගේ චුට්ට බලලා දාන මොඩ අපිට මෙතන ෂඩාස්ත්‍රයක් අඳින්න වෙනවනේ. මෙන්න මෙතන ඉන්නවා E. ඔතන ඉන්නවා E. ඒතර බලන්න මේ හරියට A මෙතන වගේ එන්නේ. A මෙතන වගේ B මෙහෙ ගිහිල්ලා C මෙතන දින් තියෙනවා. AC කියන එක ළඟ තියෙන තැන. ඊට පස්සේ D මෙතන E වගේ. ඔන්න ඔහම තමයි ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙහා ගාන තුන කියනවනේ කොහමද ළමයි? OX අක්ෂය OB දිගේද? O කියන්නේ මෙතන B කියන්නේ මෙන්න මෙයා මේ කණ්ඩා කියන්නේ. නේ? OX අක්ෂයේ තියෙනවලු OB දිගේ. OX අක්ෂයේ තියෙනවලු OB දිගේ. O කිව්ව මෙන්න මේ ෂඩාස්ත්‍රයේ මධ්‍ය ලක්ෂයට. එතකොට එනම් OB දිගේ තියෙනවලු OX අක්ෂය. මෙන්න මෙහෙමනේ හිටින්න. එහෙනම් ළමයි දැනගන්න ඕන B තියෙන්න ඕනේ මෙන්න මේ වගේ තැනක. B තියෙන්න ඕනේ මෙන්න මේ වගේ තැනක. ඊට පස්සේ කියනවානේ OY අක්ෂය OH දිගේද? OY අක්ෂය OH දිගේද? එක ලෝකෙ හිතන්න එපා. බලන්න මෙතන. B මෙතන තියෙනවා, E මෙතන තියෙනවා. අපි දන්නවා ඒ දෙක එකම රේඛාවක තියෙනවා. ෂඩාස්ත්‍රයක දන්නවනේ. එහෙනම් මේ දෙක එකම රේඛාවක ඉන්න ඕන. ඒ වගේම කේන්ද්‍රය ඉඳන් එකම දුරක් තියෙන කියලා දන්නවනේ. ෂඩාස්ත්‍රයක B ලක්ෂයට E ලක්ෂයට එකම දුරක් තියෙනවා. O ලක්ෂය නම් මෙතනට තිබෙ ඍණ 2යි එනම් B ලක්ෂයට තියෙන්න ඕන කීයද? 2යි. මේවා ෂඩාස්ත්‍රයක ලක්ෂණ. හරිද? ඊට පස්සේ කියනවා දීලා තිබ්බනේ කොහොමත් OY අක්ෂය OH දිගේද? OY අක්ෂය OH දිගේද? OY කියන්නේ ඕක. OH H තියෙන තැනක් දන්නේ නැහැ. ඊට පස්සේ අපිට කියනවානේ මෙහි H අනු CD හි මධ්‍ය ලක්ෂය කියලා. CD කියන්නේ මේකනේ. මේක මධ්‍ය ලක්ෂය කියන්නේ මෙතන H. H CD කොයි වගේ තැනකද? මෙතන A, මෙතන B, මෙතන C, මෙහි කොහේ හරි D, මෙතන E, මෙහි කොහේ හරි F. බලන්න A B C D ඉන්න ඕනේ C ට සමාන්තර මේ C කිත් එක්ක අඳින එක රේඛාවක් නේ. සරල රේඛාවක් ඉන්න ඕනේ. එහෙනම් D බලන්න මේ වගේ තැනක ඉන්න ඕන. එයාගේ මධ්‍ය ලක්ෂය නම් මේක තියෙන්න ඕනේ. එතකොට H වෙන්න ඕනේ මෙන්න මෙතන. H වෙන්න ඕනේ ඔන්න ඔතන. D ගැන කිව්වොත් මෙහෙම බලන්න. මම මෙතන බැලුවොත් බලන්න මේ දුරයි සමානයි නේද? මේ දුරයි සමානයි. O ලක්ෂයෙන් මෙහෙම එකක් ගහුවාම මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මෙතන ඉඳන් මෙතනට තියෙන දුර සමානයි. දැන් මෙතන ඉඳන් මෙතන තියෙන A, එහෙනම් මෙතන ඉඳන් මෙතනට තියෙද්දි A, එයාගේ තියෙනවා මොකද්ද? D. ඒ වගේම තියෙනවා F. එහෙනම් දින්න ලේසියි ඈ. ලොකු දෙයක් නෑ F. ඔන්න ඔහම තමයි ෂඩාස්ත්‍රය තියෙන්නේ. මට මේක ඇඳගත්ත එක මෙන්න මෙහෙම ෂඩාස්ත්‍රය. ලොකු දෙයක් නෑ හරිද? මේක බැලුවාම තේරෙනවා මම ගොඩක් කිව්වට. ඔන්න ෂඩාස්ත්‍රයම තියෙනවා. ටිකක් මගේ ලොකුයි. වෙනස් විදිහක් තියෙන කමන්නේ හරියට දාගන්න. ඊට පස්සේ දීලා තියෙන ලක්ෂ්‍යවලදී බලයක් තියෙනවා කියනවනේ. ඒ ලක්ෂ්‍යයේදී තියෙනවලු 3යි PI. කියන්නේ මේ පැත්තට 3යි P මූල 3යි PJ. කියන්නේ මේ පැත්තට මූල 3යි P බලයක් තියෙනවා. ඒ ලක්ෂ්‍යයේදී හැම තියෙනවලු. ඊට පස්සේ කියනවා C ලක්ෂ්‍යයේදී තියෙනවා ඍණ 3යි PI. C කියන්නේ කොහෙද මෙතන? ඍණ 3යි P කියන්නේ මේ පැත්තට 3යි P මූල 3යි PJ. ඒ කියන්නේ මේ පැත්තට මූල 3යි P. ඔහොම බල දෙකක් තියෙනවා. E ලක්ෂ්‍යයේදී තියෙනවලු ඍණ 2යි මූල 3යි PJ. ඍණ 2යි මූල 3යි PJ. I පැත්තට නෙමෙයි J පැත්තට. කියන්නේ මෙන්න මේ පැත්තට නේ. 2යි මූල 3යි P කියලා තමයි කියන්නේ. 2යි මූල 3යි P බලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම නෙන්නේ? කියන්නේ තමයි දැන් මේ තියෙන්නේ. ඍණ 2යි මූල 3යි PJ කියන්නේ මොකද්ද? J පැත්තට නෙමෙයි ඍණ J පැත්තට නේ. ඍණ J පැත්තට 2යි මූල 3යි P බලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. J ගේ ධන පැත්ත කියන්නේ මෙන්න මේ y ගේ ධන පැත්තනේ. J කියන්නේ y ගේ ධන පැත්ත. ඍණ J කියන්නේ y ගේ ඍණ පැත්ත. ඒතර මේ පැත්තට තමයි ගන්න. හරිද? ඒතර ඔහම තියනවා කියනවා. ඒකට අපි ඇඳගෙන හරි යම්මට ඇඳගත්තා. ඊට පස්සේ එතනින් එහාට හදාගෙන යන්න තියෙන්නේ. බලන්න.
පද්ධතිය යුග්මයකට තුල්ල වෙන බව පෙන්වා යුග්මයේ ගුණය හොයන්න. මොකද්ද මෙයා කියන්නේ? මේ කතා කරන පද්ධතිය යුග්මයකට තුල්ල වෙනවා කියලා පෙන්නලා යුග්මයේ ගුණය හොයන්න. බලන්න තමයි මෙහෙම. යුග්මයක් කිව්වේ මොකද්ද? යුග්මයක් කිව්ව සමාන්තර දිශාවට තියෙන ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන සමාන්තර ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන එකම විශාලත්වයෙන් ඇති බලයක් බල දෙකකට කිව්වා බල යුග්මයක් කියලා. ඒතර මම කිව්වා මේ බල යුග්මයේ තුල සංප්‍රයුක්ත බලයක් ගැන කතා කරොත් හැම වෙලේම බිඳුවයි ඒ දෙන්නගේ අතර බල ගුණයක් කතා කරොත් ලම්බ දුර L නම් බල ගුණය ඕනෑම ලක්ෂයක් වට ඇති වෙන බල ගුණය හම්බ වෙනවා යම් ඒ බල දෙකෙන් එක බලයක් වතාවක් ලම්බ දුරෙන් කියන. ඕකනේ බල යුග්මයකට කිව්වේ. දැන් මෙයා කියන්නේ මේ කතා කරන බල පද්ධතියේ බල යුග්මයකට තුල් වෙනවා කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ තුල් වෙනවා කියන්නේ තමයි මේ බල පද්ධතිය බල යුග්මයකට විතර සමාන වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. එහෙමයි ඔය කියන්නේ. මේ බල පද්ධතිය ගත්තාම මේ බල පද්ධතියෙන් සිදුවන ක්‍රියාව බල යුග්මකින් වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. බලමු කියනවා. බල යුග්මයක් ගත්තොත් නම් සංප්‍රයුක්ත බිඳුව වෙන්න ඕන පූර්ණය යම් කිසි අගයක් තියෙනවා බල යුග්මයක්. එතකොට ළමයි බලන්න මම පද්ධතියක් ගත්තොත් මොකක් හරි මේ වගේ ෂඩස්ත්‍රයක තියෙන පද්ධතියක් ගත්තොත් ඕකේ බල ගොඩක් තියෙනවා බල ගොඩක් තියෙනවා. මේ බල ගොඩ මගින් යම් කිසි ලක්ෂයක් වට ඇතිවන ගූර්ණය G කියලා ගමුකෝ. ගූර්ණය G කියලා ගමු. එතකොට මේ බල පද්ධතිය සංප්‍රයුක්තේ මම ගන්නවා. මේ බල පද්ධතිය සංප්‍රයුක්තය කියන්නේ බල පද්ධතිය මගින් සිදුවන සියලු කාර්ය සිදු කරන තනි බලයක්. ඔය වගේ තනි බලයක් ගත්ත කියලා F කියලා. එතකොට ඔය F බලයෙන් මෙයාට හදන්න ඕන ගුණය කීයද එනවා? මේ බල පද්ධතිය මගින් මෙයාට G හදනවා නම් F උත් හදන්න ඕනේ G මනේ. F ගෙනුත් හදන්න ඕනේ G ම. එතකොට හිතන්න මේ සංප්‍රයුක්තේ ගද්දී මේ මුළු බලවල සංප්‍රයුක්තේ බිඳුව වුණා නම් මේ මුළු බලවල සංප්‍රයුක්තේ බිඳුව වුණා නම් මෙතන වට හදන ගුණය කීයද? සංප්‍රයුක්තේ බිඳුව වෙන ළමයි ගුණයක් හදන්න බලයක් නැහැ නේ. මොකද ගුණය එන්නේ හැම වෙලෙම බලය වතාව ලම්බදුරේ. බලය බිඳුව නම් මුළු ගුණය බිඳුවයි. එහෙනම් මේ ලක්ෂ්‍ය වට ගුණය බිඳුවක් වෙනවා. ඕනෑම ලක්ෂයක් වට බලන්න ගුණය බිඳුව වෙනවා නේද? සංප්‍රයුක්තේ බිඳුව වුණා. එතකොට ඔයා තේරෙනවද? එහෙනම් යම්කිසි පද්ධතියක් ගත්තහම එයාගේ සංප්‍රයුක්තේ බිඳුව වෙනවා නම් ඕනෑම ලක්ෂයක් වටා එයාගේ ගුණය බිඳුව වෙන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා ගුණය බිඳුව වෙන්න ඕන. එහෙනම් මෙතන තියෙන උත්තරේ බිඳුවයි නේ. එතකොට ඒ කියන්නේ සංප්‍රයුක්තය මෙයාගේ ශුන්‍යයි. සංප්‍රයුක්තේ ශුන්‍ය වෙලා තියෙනවා නම් මෙයාගේ බල විතරක් තියෙද්දි සංප්‍රයුක්තේ ශුන්‍ය වෙනවා නම් ඕනෑම ලක්ෂයක් වටා ගුණය බිඳුවයි. හැබැයි සමහර ගණන් වලදී මම මෙයාගේ ගුණය හොයලා බලද්දී දැන් සංප්‍රයුක්තය බිඳුව වුණා. සංප්‍රයුක්තය බිඳුව වුණත් මම මෙතන බල පද්ධතිය මගින් මෙයාට ගුණය හොයලා බලද්දී අපිට හෙව්ව හැකිනේ. හොයද්දී යම්කිසි G කියලා අගයක් එන්න පුළුවන්. ඔය අගය එන්නේ ළමයි මෙන්න මේ ගුණය. මෙන්න මේ ගුණය. හරිද? මෙන්න ওই ගුණයෙන් තමයි ඔය අගය එන්නේ. තේරෙනවද? දැන් මෙයාගේ සංප්‍රයුක්ත මේ බල සියල්ලම සංප්‍රයුක්තේ බිඳුව ඇත්ත. සෝරි බල සියල්ලම සංප්‍රයුක්තේ බිඳුවයි. ඒකට බිඳුව වුණාම මෙයාට හදන ගුණයක් බිඳුවයි. හැබැයි මෙයා අස්සේ බල යුග්මයක් හැංගිලා තියෙනවා. බලන්න බල යුග්මයක් තියෙදි පේන්නේ නැහැ නේ. එයාගේ සංප්‍රයුක්ත බිඳුවින් ඉන්න පේන්නේ නැහැ. බල දෙක කැපිලානේ තියෙන්නේ. ඒතර බල යුග්මේ පේන්නේ නැහැ. පේන්නේ නැති හින්දා එයාගෙන් හදනවා මොකද්ද? මෙතන ගුණයක්. ඒකට ඒ ගුණය හදන එක අපිට පේන්නේ නැහැ. මේ බල යුග්මේ පේන්නේ. ඒකට එනවා සංප්‍රයුක්තේ බිඳුව වෙලා මෙතන ගුණයක් ඉතුරු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? එතන බල යුග්මයක් ඉතුරු වෙලා තියෙනවා. බල යුග්මයක් නැත්තම් මොකද වෙන්න ඕන? මෙතන බිඳුව වෙන්න ඕන. මෙතන බිඳුවක් වෙන්න ඕන සංප්‍රයුක්තේ. තේරුණා කියන්නේ? බල යුග්මයක් කතා කරාම වෙන්නේ යාගේ සංප්‍රයුක්ත බිඳුවයි ඒ වගේම යාට ගුණයක් තියෙනවා. ඒකට ඒ ගුණය හැම තැනකම තියෙන එකම අගයක්. හැම තැනටම තියෙන එකම අගයක්. එතකොට මම යම්කිසි පද්ධතියක් ගත්තාම පද්ධතිය සංප්‍රයුක්ත බිඳුව වුණොත් නිකන් තියෙද්දි බල විතරක් තියෙද්දි පද්ධතිය සංප්‍රයුක්ත බිඳුව වුණොත් හැම ලක්ෂයක් වටාම යාගෙන් ඒ සංප්‍රයුක්තයෙන් ඇති වෙන ගුණය කියලා බිඳුවයි. එහෙනම් මුල් පද්ධතියත් ඇති වෙන්න ඕනේ බිඳුවයි. හැබැයි මම හොයලා බලද්දි සමහර වෙලාවට බිඳුවයි නෙමෙයි. යම්කිසි අගයක් තියෙනවා. මේ අගය ඇති වෙන්නේ කීයෙන් මොකෙන්ද? මේ යුග්මෙන් අනිවාර්යයෙන්. යුග්මෙන් තමයි අනිවාර්යෙන් ඇති වෙන්න ඕනේ. මොකද බල තියෙනවා නම් බල බිඳුව වුණාම නිකම් බල විතරක් තියෙනවා. මේ විදිහ නැතුව නිකම් බල විතරක් තියෙනවා නම් ඒ වගේ සංප්‍රයුක්ත බිඳුව වුණාම හදන ගුණය කොහොමද බිඳුවයි. එහෙම නැත්නම් බිඳුව නොවෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන ගුණයක් තියෙන්න ඕන. අනිවාර්යෙන් එතන සෝරි ගුණ නෙමෙයි යුග්මයක් තියෙන්න ඕන. එහෙනම් මට මෙතන යුග්මයකට තුල් වෙනවා කියලා පෙන්වන්නේ කොහොමද? මම මෙයාගේ සංප්‍රයුක්තය ගන්නවා. සංප්‍රයුක්ත බිඳුවයි හරිද? මගේ සංප්‍රයුක්ත බිඳුවයි කියලා පෙන්වනවා. මේ පළවෙනි එක. සංප්‍රයුක්ත බිඳුවයි කියලා පෙන්වනවා. අපි දන්නවා යුග්මයක් නැත්තම් සංප්‍රයුක්ත බිඳුව වුණොත් යුග්මයක් නැත්තම් පද්ධතියක් තුල එයාගේ සංප්‍රයුක්ත බිඳුව වුණොත් මොකද වෙන්න ඕනේ? ඕනෑම ලක්ෂයක් වටා ගුණය බිඳුව විය යුතුයි.
හැබැයි මෙයාට ගූර්ණයට අගයක් තියෙනවා කියන්නේ මොකද්ද? ගූර්ණයට අගයක් තියෙනවා කියන්නේ මොකක්ද? G1 කියලා අගයක් තියෙනවා කියන්නේ. එයා මත යුග්මයක් තියෙනවා. එතකොට මේ G එක හදන්නේ කවුද? අන්න ඒ කියන යුග්මය. දැන් H කියලා යුග්මයක් තිබ්බොත් ඒ යුග්මෙන් තමයි මේ G එක කියන ගූර්ණය හදන්නේ. එහෙනම් මට මෙතන යුග්මයක් තියෙනවා කියලා පෙන්වන්න කරන්නේ. සම්ප්‍රයුක්ත බිඳුව කියලා පෙන්නන යම්කිසි ලක්ෂයක් වඩා ගූර්ණයක් කරගෙන එතන යුග්ම මේ සොරි ගූර්ණයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒතර ඒ ගූර්ණය හදන යුග්මය විසින් ඒතර මට යුග්මයේ විශාලත්වය කියලා මේ ගූර්ණය කියලාත් ගත්ත හැකියි. ඒතර ඔයා මෙතන යක්ෂයා සලකද්දී ඕනෑම ලක්ෂයක් ගත්ත හැකියි. මොකද හැම වෙලේම මතක තියුවා. ගූර්ණයක් සොරි යුග්මයක් මගේ ඕනෑම ලක්ෂයක් වටා හදන ගූර්ණය සමානයි. ඒතර ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් එන්න එකම අගේ. ඒ හින්දා ඕනම තැනක් සලකන්න පුළුවන්. හරිද? ඒතර මම දැන් කියන්නේ මුලින්ම සම්ප්‍රයුක්තය ගන්නවා. මම මෙතන xy බලන් තියෙන හින්දා සම්ප්‍රයුක්තය x දිශාවටයි y දිශාවටයි සලකමු. x දිශාවට සැලකුවොත් 3p 3p කැපෙනවා මේ 3p ඍණ 3p බිඳුවයි. y දිශාවට ගත්තොත් මෙහෙට දෙකයි මූල 3p. මෙතන මූල 3p තියෙනවා. ආයි මෙතන මූල 3p තියෙනවා. ඒ කියන්නේ දෙකයි මූල 3p. එතකොට බිඳුව. එතකොට xy බිඳුව කියන්නේ සම්ප්‍රයුක්තයේ ඉන්නේ බිඳුවේ වර්ගය දාන බිඳුවේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ උත්තරේ බිඳුවම තමයි. මොන සම්ප්‍රයුක්ත බිඳුවයි කියලා ආවා. අපි දන්නා යුග්මයක් නැත්තම් සම්ප්‍රයුක්ත බිඳුව වෙලා යුග්මයක් නැත්තම් මොකද වෙන්නේ? ඕනෑම ලක්ෂයක් වටා ගෝණයේ බිඳුව වෙන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා ගෝණයේ බිඳුව වෙන්න ඕන. මට ගෝණය ආරම්භ කරන එක ලේසි ඕ ලක්ෂය වටානේ. ඕ ලක්ෂය වටා දක්ෂිණාවර්ත ගෝණය ආරම්භ බලනවා. බලන්න. මේ මූල 3යි p මේ මූල 3යි p එකක නේද ඉන්නේ මේ. එකම රේඛාවක ඉන්නේ. එහෙනම් මට මෙතන ගත්ත එක දෙකයි මූල 3යි p කියලා. අරන් ගන්න එක ලේසි මේ. එකම ලම්බ දුරන්නේ යට තියෙන්නේ. ඒතර මම ගන්නවා එහෙනම් 2යි මූල 3යි p වතාවක් ලම්බ දුර වෙන්නේ a දක්ෂිණාවර්ත ගුණයක් හදන්නේ හින්දා ධනයි. ඒ දෙක හරි. ඒතර මේ 3යි p එකෙන් බලන්න එයාත් හදන්නේ දක්ෂිණාවර්ත ගුණ සෝරි වාමාවර්ත ගුණයක් වාමාවර්ත සලගන්නේ නේ. වාමාවර්ත ගුණයක් ධන 3යි p වතාවක් යට ලම්බ දුර වෙන්නේ මූල 3යි a. හරිනේ. මේ 3යි p ගත්තත් එයා හදන්නෙත් වාමාවර්ත ගුණයක්. ඉදිරිය යාගේ ලම්බ දුර 3යි මූල 3යි a නමට ගත්ත හැකි ධන 3යි p වතාවක් මූල 3යි a. හරිනේ. ඒ බලෙත් හරිය. ඒතකොට මෙතන බලය විතරයි ඉතුරු වෙන්නේ. එයාගෙන් හදන්නෙත් වාමාවර්ත ගුණයක් 2යි මූල 3යි p එයාගේ විශාලත්වය ධන 2යි මූල 3යි p ලම්බ දුර වෙනවා යාට 2යි a ලම්බ දුරක් තියෙන්නේ. ඔන්නෝම තමයි. ඒකට ගූර්ණය එන්නේ ඕවට. බලන්න සුළු කරගත්තොත් මෙතනින් 2යි මූල 3යි මෙතනින් 3යි මූල 3යි කියන්නේ 5යි මූල 3යි මෙතනින් 8යි මූල 3 වෙනවා එකතු වුනහම මෙතනත් එකතු වුනහම 12යි මූල 3යි p a කියලා ගූර්ණයක් එනවා. ඕවටා ගූර්ණයක් එනවා 12යි මූල 3යි p a කියලා. ඕවටා ගූර්ණයක් එනවා 12යි මූල 3යි p a කියලා. සම්ප්‍රයුක්ත බිඳුව වෙලා ඕවටා ගූර්ණයක් ඉතුරු වෙනවා. එහෙමනම් මොකද්ද තියෙන්නේ? මෙතන යුග්මයක් තියෙනවා. එහෙනම් මට ලියාගත්ත හැකි එම නිසා මෙම පද්ධතිය යුග්මයකට තුල්‍ය වේ කියලා ලියවන හරි. එම නිසා මේ පද්ධතිය යුග්මයකට තුල්‍ය වේ කියලා ලියවන හරි. ඉතින් මේ ගූර්ණය දෙන්නේ කවුද? යුග්මය විසින්. එහෙනම් යුග්මයේ විශාලත්වය කියන්නේ මොකද්ද? 12යි මූල 3යි p a වාමාවර්ත අතර. ඔක තමයි ගානේ සරලම දේ. හරිනේ. ඊට පස්සේ කියනවා යුග්මයේ ගූර්ණය හෙව්වා බලන්න. ඉතින් මම දන්නවා මෙයා වෙනුවට යුග්මයක් දාගත්තා. ඒ කියන්නේ මේ බල සේරම වෙනුවට තන යුග්මයක් තමයි උතන තියෙන්නේ. යුග්මයක් තියෙනවා තමයි. මම h කියලා ගන්නම්කෝ යුග්මෙට. 12යි මූල 3යි p a වාමාවර්ත අතර. හරි. ඔක උඩ දාගත්ත මට ඉස්සරහට ඕන වෙයි සමහරවිට. හරිනේ. ඊට පස්සේ යා කියනවා දැන් f දිගේ ක්‍රියා කරන විශාලත්වයේ 6යි p නිව්ටන් වූ අතිරේක බලය මෙම පද්ධතියට ඇතුළත් කරනු ලැබේ. නව පද්ධතිය උන නැවන තනි බලයේ විශාලත්වයේ දිශාවක් ක්‍රියා රේඛාව සොයන්න. ක්‍රියා රේඛාව සොයන්න. හරි. දැන් කියන්නේ දැන් හරිද? දැන් ගන්නකො. දැන් බැලුවොත් ළමයි. දැන් පද්ධතිය බැලුවා. තාම පද්ධතිය කිසි වෙනසක් වෙලා නැහැ. හැබැයි මට මේ බල සේරම වෙනුවට මොකද්ද දාන්න පුළුවන්? මෙච්චර බල තුගයක් තියන් වැඩක් නැහැ. අපි දැන් පෙන්නවා මේ බල සේරම සමාන වෙනවා එක යුග්මයකට කියලා. එහෙනම් මට මේ බල සේරම මකලා දාගත්ත හැකි තනි යුග්මයක් වුණා. එක ආය රූපය ඇඳගෙන ගියා ගෙදර වලට ගාන හදන්න ලේසි. මේ තියෙන පළවෙනි අවස්ථාව මම මේක සමානයි කියලා පෙන්නුවා. මෙන්න මේ වගේ යුග්මයක් තියෙන පද්ධතියකට බා. මෙන්න මේ වගේ යුග්මයක් තියෙන පද්ධතියකට සමානයි කියලා පෙන්නුවා. ඒවා ඉතින් ආය ලස්සනට ඇඳ ගන්න ඕන වගේ ඇඳ ගන්න. මෙතන තියෙනවා A, මෙතන B, මෙතන C, මෙතන D, මෙතන E, මෙතන F. මෙතන තියෙනවා O ලක්ෂය. මේ දුර 2යි A, මෙතනත් 2යි A. මෙතන එතකොට එනවා මූල 3යි ඍණ මූල 3යි A.
එතන ඍණ 2යි නේ. මෙතන එනවා ඒතර මූල 3යි මේ දුර වෙනවා ඍණ a මේ දුර වෙනවා a. ඔන්න හැම දුරවල් ටික තියෙන. අපි දන්නවා ඒකට මේ බල සේරම වෙනකොට මෙතන දැන් මෙයාව සමාන කරගත්ත හැකි මේ බල තියෙන පද්ධතිය වෙනකොට සමාන කරගත්ත හැකි h කියන යුග්මයක් තියෙන පද්ධතියක. ඔන්න හරිනේ. මේ බල සේරම තියෙන පද්ධතිය සමානයි මෙන්න මේ විශාලත්වයේ තියෙන යුග්මයක් තියෙන පද්ධතිය. දැන් අපි මේ පද්ධතිය හදනකොට අර ලේසි වැඩි බල නැහැනේ. ඒතර කියනවා දැන් Fe දිගේ ක්‍රියා කරන විශාලත්වය 6p නිව්ටන් වූ අතිරේක බලය මේ පද්ධතියට ඇතුළත් කරන්න ලබනවා. දැන් Fe දිගේ Fe කියන්නේ කොහෙද? මෙන්න මේ පැත්තට. මේ පැත්තට ක්‍රියා කරන 6p බලයක් දානවා. අතින් දැන් පද්ධතිය වෙනස් වෙනවා. දැන් මේ පද්ධතිය මේක සමානයි කියලා ගන්න බෑ. 6p දැම්මට පස්සේ සමාන වෙන්නේ නැහැ. ඔන්න 6p ඒ ගන්න. ඔයාලා ආයෙ අඳ ගන්න ඕනේ. ඒක මම මේ සමානයි කියලා දාගන්නේ නැහැ නේ. මම ක්ලික්කම් මම හරිද? ඒතර Fe දිගේ ක්‍රියා කරන 6p බලයක් දානවා. ඔන්න හරිද? දැන් සමාන නැහැ. ඊට පස්සේ කියනවා 6p අතිරේක බලයක් මේ පද්ධතියට ඇතුළත් කරන ලැබේ. නව පද්ධතිය ඌනනේ වන තනි බලයේ විශාලත්වයේ දිශා හා ක්‍රියාරේඛා සොයන. නව පද්ධතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ යුග්මයත් 6p තියෙන පද්ධතියෙන් නව පද්ධතිය කියන්නේ. මෙන්න මේ යුග්මයත් 6p තියෙන පද්ධතියට කියන නව පද්ධතිය කියලා. ඒකට අහන්නේ මෙන්න මේ නව පද්ධතිය මේ 6p යුග්මී තියෙන පද්ධතිය ඌනනේ වන තනි බලයේ විශාලත්වයේ දිශා හා ක්‍රියාරේඛා. ඌනනේ වෙනවා කියන්නේ මෙන්න මෙයාව අඩු කරගත්ත හැකිලු කියන එක තමයි. ඔය ඌනනේ වෙනවා කියන්නේ අඩු කරගන්න පුළුවන් කියන එක. ඒකට කියනවා මේ යුග්මයයි 6p තියෙන පද්ධතිය අඩු කරගන්න පුළුවන්ලු තනි බලයක් තියෙන පද්ධතියකට. තනි බලයක් තියෙන පද්ධතියකට අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔකයි කියන්නේ. 6p දැම්මට පස්සේ ආපු පද්ධතිය අඩු කරගන්න පුළුවන් තනි බලයක් තියෙන පද්ධතියකට. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ යුග්මේනෝයි 6p කියන උණු කාර්යය මෙන්න මේ කතා කරන තනි බලයෙන් වෙන්න ඕන. මෙන්න මේ කතා කරන තනි බලයෙන් වෙන්න ඕන. හරිද? අපි තනි බලය ගැන බලමු. තනි බලය කීයක් වේද කියලා හිතලා බලමු. ලොකු දෙයක් නෑ බලන්න තනි බලය. එහෙනම් බලය මගින් අරකේ සිදුවන සියලුම දේ වෙන්න ඕන. මේක දැන් බලන්න අපි සාමාන්‍ය පද්ධතියක් ගැන බැලුවහම තියෙන මොකද්ද? සංප්‍රයුක්තයක් තියෙනවා, පද්ධතියක සංප්‍රයුක්තයක් තියෙනවා, ඒ වගේම ගූර්ණයක් තියෙනවා. ඔන්න ඔක තමයි තියෙන ලක්ෂණ දෙක. පද්ධතියක සංප්‍රයුක්තයක් තියෙනවා, පද්ධතියක ගූර්ණයක් තියෙනවා. දැන් බලන්න මම මේ 6ip දැම්මහම එළියෙන් 6ip දැම්මේ. මේ යුග්මයට සංප්‍රයුක්තයක් තිබ්බා. යුග්මයට සංප්‍රයුක්තයක් තිබ්බද 6ip දාන්නේ නෑ. එහෙනම් සංප්‍රයුක්තයක් හම්බෙන්නේ කාගෙන් විතරද? 6ip කින් විතරයි නේද? 6ip ට එකතු වෙන්නවත් අඩු වෙන්නවත් මොනවා වෙන්නවත් බලයක් නෑ. එහෙනම් මේ මුළු පද්ධතියේ සංප්‍රයුක්තය කීයද? මුළු පද්ධතියේ සංප්‍රයුක්තය 6ip. එහෙනම් තනි බලයේ විශාලත්වය වෙන්න ඕනේ මොකද්ද? 6ip. මොකද මේ පද්ධතියේ සංප්‍රයුක්තය දෙන්න එපා තනි බලය වගේ. ඒතර පද්ධතියේ සංප්‍රයුක්තය වෙන්නේ 6ip. එහෙනම් තනි බලයේ විශාලත්වය වෙන්නත් ඕනේ 6ip. එතකොට එහෙනම් බලන්න පද්ධතියේ සංප්‍රයුක්තය 6ip එයාගේ දිශාව කොහොමද? දැන් මේ 6ip ට මොන බලයක්වත් එකතුවත් අඩුවත් වෙනවද? නෑ. අඩු වෙන්නෙත් නෑ එකතු වෙන්නෙත් නෑ. එහෙනම් මෙයාගේ දිශාව වෙනස් වෙනවද? නෑනේ. ওই දිශාවම නේද? එහෙනම් මේ පද්ධතියේ සංප්‍රයුක්තය වෙන්නේ 6ip එයාගේ දිශාව වෙන්නේ මේ දිශාවමයි. එතකොට තනි බලය එනම් 6ip ඒ වගේම දිශාව වෙන්නේ මෙන්න මේ දිශාවමයි. මෙයා තිරසත් එක්ක හදනවා අංශක 120ක කෝණයක්. ඔන්න තනි බලයේ විශාලත්වයයි දිශාවයි හොයාගත්තා. ආය අහනවා තමයි තනි බලයේ ක්‍රියා රේඛාව කොහෙද අහලා තිබ්බනේ? තනි බලයේ ක්‍රියා රේඛාව හොයන්න කියලා. ක්‍රියා රේඛාවේ සමීකරණය ක්‍රියා රේඛාව කියන්නේ දෙයක්. අය ක්‍රියා රේඛාව කියන්නේ ක්‍රියා කරන තැන ගැන. ක්‍රියා රේඛාවේ සමීකරණය කිව්වොත් අපි අර ඉස්සෙල්ලා කරපු දේ. දැන් අපි හොයන්නේ බලය ක්‍රියා කරන තැන හොයන එක. දැන් අපි දන්න දෙයක් තමයි මේ පද්ධතියේ තිබ්බ සංප්‍රයුක්තකයි ගූර්ණිකයි. ඒතර මේ තනි බලය මගිනුත් මේ සංප්‍රයුක්තයයි ගූර්ණය ඇති කරන්න ඕන. දැන් හරි සංප්‍රයුක්තය හරි. දැන් ගූර්ණය ඇති කරන්න ඕන. මේ පද්ධතියේ ගූර්ණය ගමුකෝ බලන්න. ඕනම ලක්ෂයක් වටා හැදුවේ. ඕ ලක්ෂය වටා ගත්තොත් මෙන්න මේ පද්ධතිය ඕ ලක්ෂය වටා ගුණය ගත්තොත් මුල් පද්ධතිය ඕ ලක්ෂය වටා ගුණය ගත්තොත් බලන්න කොහොමද තියෙන්නේ. යුග්මයෙන් ගූර්ණයක් ඇති කරනවා වාමාවර්තව 12යි මූල 3යි p. නම් මුළු ගුණය ඕ වටා වාමාවර්තව සලකන්න. 6ip කින් කොච්චරක් හදයිද? 6ip කින් බලන්න 6ip කින් මට ලම්බක දුර හොයන එක ලේසියි මෙතන විභේදනය කරගන්න එක. ඒත් අපි සාමාන්‍ය ෂඩාශ්‍රයක ළමයි දැනගන්න ඕන කරුණ වලට තමයි මෙන්න මේක තියෙනවා. හරිද? ෂඩාශ්‍රයක් ගත්තොත් නෝට් එකක් විදිහට හරි දාගන්න. ෂඩාශ්‍රයක් ගත්තොත් නේද? පාදයක දිග a නම් නැත්නම් පාදයක දිග a නම් මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් යම්කිසි පාදයකට අඳින ලම්බ දුර දන්නවා මූල 3යි a බෙදීම 2ක් කියලා. හරිද? මූල 3යි a බෙදීම 2ක් කියලා දන්නවා. පාදයක දිග a නම් ෂඩාශ්‍රයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් පාදයට අඳින මේ ලම්බකයේ දුර. හරිද? මොකද මේක සාමාන්‍යයෙන් ගුණ ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් චුට්ට මතක තියාගන්න. ඔව් ගන්න මෙහෙම. හරිද?
පාදයක දිග A නම් මධ්‍ය ලක්ෂයට අඳිනවා කියන්නේ මේ පාදයේ මේ දිග කීයද? A බෙදීම 2යි. ඔන්න ඔහොමනේ තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන මේ කෝණය තමයි මේක සම්බන්ධ වෙනවා කියන්නේ මෙතන කෝණය අංශක 60යි කියලා අපි දන්නවා. මේ දිග මේක x කියලා ගත්තොත් x වතාවක් x වතාවක් cos 60 සමාන වෙන්න ඕන. කීයටද? A බෙදීම 2ට. එතකොට x සමානයි a නම් a කියලා එනවා. කියන්නේ මේ දුර a. එතකොට මේ දුර එන්නේ a වතාවක් sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එනවා මූල 3 a බෙදීම 2ක් කියලා. දැක්කද? තේරුණාද? ඔහොම තමයි ගන්න. හරිද? යම්කිසි ශල්දි හඩාස්ත්‍රයක පාදයක දිග a නම් මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් නේ O ලක්ෂයේ ඉඳන් මේ පාදයේ මධ්‍ය ලක්ෂයට අඳින ලම්බකයේ අනිවාර්යෙන් පාදයේ මධ්‍ය ලක්ෂයේ රේඛාවක් යන තමයි මේක ලම්බ වෙනවා. ඉතින් රේඛ දිග මූල 3යි a බෙදීම 2යි කියලා ඕනනම් ගත්ත හැකි. හරිද? නැත්තම් එතකොට මට එනම් ඕනනම් මේක දිග කෙලින්ම ගත්ත හැකි. ඒක අමතක වුණොත් කියලා අපි මෙතන බලය විභේදනය කරගෙන බලමු. හරිද? බලය විභේදනය කරගෙන බලමු. විභේදනය කරගත්තොත් බලන්න අපි දන්නවා මෙතන කෝණය අංශක 60යි. මෙහෙම බෙදෙන්න සවිෂ රාශියක බෙදුනොත් මේ දෙකක් යවුනොත් එතන අංශක 60යි. මේක ආයි මෙතනින් මෙතනට යවුනොත් එතන අංශක 30යි. දැන් ඒවා සාමාන්‍ය දන්න දේවල්. එතකොට මට මෙයා විභේදනය කරගත්ත හැකි 6යි p ව මෙතනට එනවා එක බලයක්. ආයි බලයක් මෙතනට එනවා. මේ බලය වැඩක් නැහැ නේ. මේ බලය තමයි ඕනේ. මේ බලය එනවා 6යි p sin 60යි. 6යි p sin 60යි. 6යි p sin 60යි. එයාගේ හඬන ගුණනේ බලන්න. මෙහෙට चालू කරන දක්ෂිණාවර්ත ගුණය. එහෙනම් එයා ඍණ වෙන්න ඕන. ඍණ 6යි p sin 60යි. එයාට තියෙන දුර බලන්න 2යි නේ. O ලක්ෂයෙන් නම් 2යි දුරක් තියෙන්නේ. 2යි. 12යි මූල 3යි p a වත් ඍණ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2ක්. ඉතින් එන ඍණ 6යි. මූල 3යි p කියලා. මේ දෙකට sin 60 තියෙන දෙක කැපිලා ගියාම හරිනේ. එතකොට එන O ලක්ෂය වටා වාමාවර්ත ගුණයක් හදනවා 6යි මූල 3යි p a කියලා. මෙන්න මේ පද්ධතිය. ඔන්න ඔය පද්ධතියෙන් මෙන්න O ලක්ෂය වටා මෙන්න මෙහෙම ගුණයක් හදනවා. නේ? ඔන්න ඔහම ගුණයක් හදනවා. එහෙනම් අපි දන්නා මේ තනි බලයෙන්ුත් ওই ගුණය හදන්න බෑ. මොකද මේකේ තියෙන ලක්ෂණ සේරම මේ තනි බලයේ තියෙනවා. එහෙනම් මට තනි බලයෙන්ුත් මෙන්න මේ ගුණයක් හදන්න ඕන. එන්නේ ගුණයක් හදන තැනක තමයි තනි බලය ඉන්න ඕනේ. තේරෙනවද කියන්නේ? තනි බලය ඉන්න ඕනේ එන්නේ ගුණයක් හදන තැනක. බලන්න මම මේක හිතුවා. වාමාවර්ත ගුණයක් හදන්න ඕනේ. බලය තියෙන 6යි p මේ පැත්තට. මම සාමාන්‍යයෙන් තිරස් තැනක තමයි ওই බලය කැපෙන තැනක අහන්නේ තිරස් ලක්ෂයේ කැපෙන තැනක් තමයි හොයන්නේ. ලේසියිනේ. 6යි p මේ පැත්තට තිබ්බොත් බලන්න එයාගේ හදන කෝණය මොන පැත්තටද? 6යි p මේ පැත්තට තිබ්බොත් O ලක්ෂය වටා හදන කෝණය මොන පැත්තටද? ඇයි අපි මෙතන හිව්වේ O ලක්ෂය වටා හදන කෝණයනේ. ඒතර 6යි p මගිනොත් ඒ විශාලත්වයක් තියෙන කෝණය තමයි O ලක්ෂය වටා හදන්න ඕනේ. 6යි p මේ පැත්තට තිබ්බනම් O ලක්ෂය වටා හදන කෝණය දක්ෂිණාවර්තයිනේ. මේ පැත්තේ නෙමෙයි නම් තියෙන්නේ. එහෙනම් මේ පැත්තේ. ඒතර O ලක්ෂය වටා හදන කෝණය වාමාවර්තයි. එහෙනම් 6යි p කියලා බලයක් මෙතන තමයි තියෙන්නේ. මේ හරි. තැන දන්නේ හරියට ওই වගේ තැනක තමයි තියෙන්නේ. එහෙනම් මේ දුර මම x කියලා ගත්තොත් 6යි p මට මෙතන විභේදනය කරගත්ත හැකි. මෙතන 60න්නේ තියෙන කෝණේ. මෙතන 120ක් කියන මෙතන 60න්නේ. මෙයා විභේදනය කරගත්ත හැකි මේ පැත්තට 6යි p sin 60 කියලා. මෙයාගේ තිරස් බලෙන් මට වැඩක් නැහැ. එහෙනම් අපි දන්නවා මේ ගුණය හදන්න ඕන මෙයා. තනි බලය විසින් මේ ගුණය හදන්න ඕන. මට ලියාගත්තේ 6යි මූල 3යි p a සමානයි 6යි p sin 60 වතාවක් x 6යි p ට 6යි p කැපෙනවා. එතකොට එනවා sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3ට මූල 3 කැපිලා x සමානයි x සමානයි 2යි a කියලා එනවා. x සමානයි 2යි a කියලා එනවා. ඒ කියන්නේ මෙයා O ලක්ෂයේ සිට 2යි a දුරකින් තමයි ඉන්නේ. O ලක්ෂයේ නම් 2යි a දුරකින්. ඒ කියන්නේ මෙන්න මෙතනනේ. මෙතන ක්‍රියා කරන ලක්ෂ්‍යය උතන. ක්‍රියා රේඛාව ගැන කිව්වොත් 2යි a ක්‍රියා කරනවා සාමාන්‍ය. රේඛාවක් කියන්නේ කොහමනේ? එතකොට මෙයා අංශක 60 ගානතියක් තියෙනවා මෙතනට. බලන්න මෙයාත් අංශක 60 ගානතියක් තියෙනවා. එහෙනම් මෙයා ක්‍රියා කරන්නේ BC දිගේනේ. මේ බලය ක්‍රියා කරන්නේ BC දිගේ. එහෙම ලිව්වම හරි. බලය BC දිගේ ක්‍රියා කරයි කියලා කිව්වම ක්‍රියා රේඛාව ගැන හරි. හරි අවුලක් නැහැ. මොකද කරේ? අපි ඉස්සෙල්ලාම මෙයා මේ සමාන වෙන යුග්මයක් කිව්වා. ඒ යුග්මයට පිටින් බලයක් දැම්මා. ඒ යුග්මයට පිටින් බලයක් දැම්මා. ඒතකොට දැන් පද්ධතිය වෙනස්. ඊට පස්සේ කියන මේ බලය දැම්මට පස්සේ ආපු පද්ධතිය තුල් ඌනනේ වෙන තනි බලයක් ආනවා. ඌනනේ වෙනවා කියන්නේ අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ යුග්මයයි තනි බලයයි වෙනුවට නේ සෝරි යුග්මයයි මේ 6යි p කියන බලයයි වෙනුවට තනි බලයක් දැම්මා කියලා. ඒතර මේ යුග්මෙනුයි තනි 6යි p බලයෙන්ුයි වෙන කාර්යය මේ තනි බලයෙන් කරනවා. මොකද්ද සාමාන්‍ය පද්ධතියක් ගත්තාම තියෙන කාර්යවලද? සම්ප්‍රයුක්තකුයි ගුණ්‍යකුයි. ඒ අනුව
සම්ප්‍රයුක්ත හෙව්ව සම්ප්‍රයුක්ති මගින් බලය ගත්තා ගූර්ණය මගින් බලය ක්‍රියා රේඛාව ගත්තා. ඕක තමයි අපි 2019 ගානේ කරේ. එච්චරන් තියෙන්නේ. 2019 ගානේ ඔච්චරයි තියෙන්නේ. 2019ත් අවුලක් නෑ හරි.